හරි. බලමු පුතා අපි එතකොට අද කරන්න යන්නේ මේ චුම්බක ක්ෂේත්‍ර පාඩමේ බයෝසව නියමයට අදාළ පසුගිය විභාග MCQ ප්‍රශ්න කීපයක් තමයි කරන්න යන්නේ. දැන් අපිට ගාම මේ ටියුට් එක තියෙනවා නේ. ඒක පුතා ඔකටිය මුලින්ම ප්‍රශ්නාංක 6 බලන්නකො. ප්‍රශ්නාංක 6. ප්‍රශ්නාංක 6 සටහන් තුනක් දීලා තියෙනවා. පොඩක් ඉස්සෙල්ලා ඒ සටහන් තුන අඳ ගන්නකො. ලියන්නේ මේ ප්‍රශ්නාංක 6 කියන්නේ පුතා 2011 28 වෙනි ප්‍රශ්නේ. ප්‍රශ්නාංක 6 කියන්නේ ඒකේ විභාග අවුරුද්ද ලියා ගන්න. විභාග අවුරුද්ද ලියා ගන්න 2011 ප්‍රශ්නාංක 28. 2011 ප්‍රශ්නාංක 28. 2011 ප්‍රශ්නාංක 28. හරි. බලන්න ඒක කියන්නේ මේක අර සටහන් තුනක් දීලා තියෙනවා. ඒක ඉස්සෙල්ලා අඳින්න ABC කියලා සටහන් තුනක් දීලා තියෙනවා. ඒක දීලා තියෙන මෙන්න මේ වගේ සටහන් තුනක්. මේක බලන්න ආරය තමයි කැපිටල් R කියලා දීලා තියෙන්නේ. මේක I ධාරාවක් ගලනවා. එතකොට මේක අපිට දීලා තියෙනවා A කියලා. A. ඊළඟ තව සටහනක් දීලා තියෙන මෙහෙම බලන්න මේකේ අනෝම දීලා තියෙන්නේ ඒ ධාරාව මෙන්න මෙහෙට ගලන්නේ මේකේ අර කැපිටල් R කියලා දීලා තියෙනවා ඊළඟ I ධාරාවක් තමයි ගලන්නේ මේක තමයි B කියලා දීලා තියෙන්නේ B ඊළඟ තව සටහනක් දීලා තියෙනවා මෙහෙම බලන්න මේකේ බලන්න ඒ සටහනේ මේකේ පුතා මේක අපරිමිත දිග විදියට තමයි මේ කම්බි පෙන්නලා තියෙන්නේ අපරිමිත දිග කම්බි විදියට තමයි පෙන්නලා තියෙන්නේ ඒතර ඒකේ මෙතනින් ගන්න ධාරාව I කියලා දීලා තියෙනවා ඊළඟ මේක මේ පැත්තට තමයි ධාරාව ගලන්නේ මේකේ අර කැපිටල් R කියලා දීලා තියෙනවා. ඒතර මේක තමයි C කියලා දීලා තියෙන්නේ. හරි. දැන් බලන්න මම ප්‍රශ්නේ කියවන්න හොඳට අහගන්න. ඒක කියන්නේ බලන්න ඒකලිත කරන ලද. ඒකලිත කියන්නේ වෙන වෙනම තියනවා කියන එකනේ. ඒකලිත කරනවා කියන්නේ පුතා වෙන වෙනම තියනවා කියන එකනේ. දැන් මේ කියන ඒකලිත කරන ලද A, B සහ C කම්බි තුනක් හරහා එක සමාන I ධාරා ගලන. ඒතර බලන්න පුතා එක සමාන I ධාරා ගලනවා. ඒ කම්බිය අරය කැපිටල් R වන වෘත්තාකාර කුඩුවකි. ඒතර බලන්න මේක අරය කැපිටල් R වන වෘත්තාකාර කුඩුවක් කියලා කියනවා. B සහ C අනුව රූපයේ පෙන්වා ඇති පරිදි අරය R වූ වෘත්තාකාර කුඩු කොටස් සෑදෙන පරිදි නම ඇති අනන්ත දිග සහිත ඍජු කම්බි දෙකකි. ඒතර පුතා ඒවා අර අනන්ත දිග කම්බි කොටස් දෙකක් සෑදෙන පරිදි නම ඇති අනන්ත දිග සහිත ඍජු කම්බි දෙකකි අනුරූප කුඩුවල කේන්ද්‍රයේ සෑදෙන චුම්බක ශ්‍රාව ඝනත්වයන් BA BB BC මගින් නිරූපණය වේ නම්. ඒතර මේ කේන්ද්‍රයේ හදන චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි BA BB BC කියලා දීලා තියෙන්නේ. ඒතර ඒව අතර සම්බන්ධයක් තමයි අහන්නේ. ඒතර විශාලම එක කුඩාම එක හොයාගන්න වෙනවනේ. ඉස්සෙල්ලාම පුතා ඔයාලට මතකද දැන් මේකේ අර සන්නායක වලල්ලක අපි කතා කරලා තියෙනවා තියරි වලදී මෙන්න මේවා මතක් කරගන්න. සන්නායක වලල්ලක කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශනය. ඒ වගේම අපරිමිත දිග ඍජු සන්නායකයක ඉඳලා සිම්පල් R දුරක් ඉදිරියේ ලක්ෂයක චුම්බක ශ්‍රාව ඝනත්වය සඳහා ප්‍රකාශන මතකයි. මේ ටික පොඩ්ඩක් අපි මෙතන මතක් වෙන්නත් එක ලියමු. ඉස්සෙල්ලාම බලන්න පුතා දැන් මේකේ අර බලන්න මෙන්න මේ ටික පැන්සලකින් ලියන්නකො මේවා තියරි වලදී ඉගෙන ගන්න ඒවා. මේ තියෙන්නේ අපරිමිත දිග ඍජු කම්බියක්. පැන්සලකින් මේ ටික ලියන්න මේ තියරි වලදී ඉගෙන ගන්න යන්නේ. එතකොට
මේ කම්බියේ ගලන ධාරාව තමයි I කියන්නේ. මේ කම්බියේ ඉඳලා සිම්පල් ආර්මුරක් ඉදිරියේ මේ වගේ තැනක චුම්බක ශ්‍රාව ඝනත්වය මම B කියලා ගත්තොත් B සමානයි. දැන් ඔයාලට මතක ඇති ගුරුත්වජ ශේෂ පාඩමේ නියතය G නේ සර්වත්‍ර ගුරුත්වාකර්ෂණ නියතය. ඒ වගේ විද්‍යුත් ශේෂ පාඩමේ නියතය විද්‍යුත් නියතය 1/4යි එප්සයිලන් 1/4යි එප්සයිලන්. එතකොට පුතා මේ එප්සයිලන් කියන්නේ මාධ්‍ය විද්‍යුත් පාරවේද්‍යතාවය. මොකද පුතා එප්සයිලන් කියන්නේ මාධ්‍ය විද්‍යුත් පාරවේද්‍යතාවය. ඒ වගේ චුම්බක ශේෂ්ත්‍රවල මියු බෙදීම 4යි තමයි නියතය. එතකොට පුතා මේ මියු කියන්නේ මාධ්‍ය චුම්බක පාරගම්‍යතාවය. මොකද පුතා මාධ්‍ය චුම්බක පාරගම්‍යතාවය තමයි එතන මියු කියලා කියන්නේ. හරි. එතකොට එහෙනම් මේ බලන්න දැන් මෙතනදී මේකේ චුම්බක ශේෂ්ත්‍ර පාඩමේ නියතය මියු බෙදීම 4යි මියු බෙදීම 4යි තමයි නියතය. ඊළඟට මේ ගලන ධාරාව I නම් එතන මේ සමීකරණය 2I. අර හැමතැනම දෙකක් තියෙනවනේ මේකෙත් දෙකක් තියෙනවා කියලා මතක තියාගන්න. හරි. එතන 2I. 2I මෙතන ඉඳලා මෙතෙන්ට තියෙන දුර R නේ. ඒක තමයි ඉර යට තියෙන්නේ. එතන මෙන්න මේ සමීකරණය මතක තියාගන්න. R වර්ග නෙවෙයි පුතා R තියෙන්නේ. මතකද ගුරුත්වජ ශේෂ්ත්‍රවල විද්‍යුත් ශේෂ්ත්‍රවල විභව සමීකරණේ ඉර යට තිබුණේ R නේ. අර බලය හොයන සමීකරණේ ගුරුත්වජ ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ විද්‍යුත් ශේෂ්ත්‍ර තීව්‍රතාවයේ ඊළඟට ඒවයි බල හොයන සමීකරණ වල තමයි ඉර යට R වර්ග තිබුණේ. විභව සමීකරණේ මතකද ඉර යට තිබුණේ R. අහිනම් විභව සමීකරණේ වගේම මේකෙත් ඉර යට තියෙන R කියලා මතක තියාගන්න. ඒතර හරිය ලේසි නියතය නියු බැදීම 4යි මතක තියාගන්න වෙනම අර හැමතැනම දෙකක් තියෙනවනේ මෙතනත් දෙකක් තියෙනවා 2යි බෙදීම R. හරි. ඒතකොට ඔක මතක තියාගන්න. ඊළඟට දැන් මේකේ අර චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව ගන්න මැක්ස්වෙල්ගේ දක්ෂිනාවර්ත කස්කුරුප්පු නියමයනේ. මැක්ස්වෙල් දක්ෂිනාවර්ත කස්කුරුප්පු නියමය කියලා එකක් තියෙනවා. ඒ මැක්ස්වෙල් දක්ෂිනාවර්ත කස්කුරුප්පු නියමයේදී අපි පුතා දකුණු අත අරන් මෙහෙම තියුවාට පස්සේ අර එස්ලෝන් නැට් එකේ වැඩේ හොඳට කරාමනේ අත තියන්නේ. ඒ විදිහට මෙහෙම තියුවාම මේ ඇඟිලි ටික තියෙනවනේ මෙහෙට නව. මේ ඇඟිලි ටිකෙන් චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව නිරූපණය කරන්න පුළුවන්. ඒ කියන්නේ B වල දිශාව. මේ මාපට ඇඟිල්ලෙන් ධාරාවේ දිශාව නිරූපණය කරන්න පුළුවන්. එහෙනම් හොඳට තේරුම් ගන්න මැක්ස්වෙල් දක්ෂිනාවර්ත කස්කුරුප්පු නියමයේදී අපි දකුණු අත අරන් මෙහෙම තියුවම මාපට ඇඟිල්ලෙන් ධාරාව නිරූපණය කරොත් මේ ඇඟිලි තුඩු වලින් මොකද ශ්‍රාව ඝනත්වයේ දිශාව නැත්නම් චුම්බක ශේෂ්ත්‍රයේ දිශාව. හැබැයි ඔක මාරු වෙන්නත් පුළුවන්. මාපට ඇඟිල්ලෙන් ශ්‍රාව ඝනත්වයේ දිශාව පෙන්නුවොත් මේ ඇඟිලි වලින් ධාරාවේ දිශාව කියලා ගන්නත් පුළුවන්. එතන පුතා දැන් මම මෙතනදී ඒකේ අසක් ඇඳලා ඔයාලට ලකුණු කරලා පෙන්නුවොත් මේ තියෙන්නේ මාපට ඇඟිල්ල. එතන මේ තියෙන අර අනිත් ඇඟිලි ටික. දැන් මෙතනදී තේරුම් ගන්න දැන් මෙහෙම කිව්වට පස්සේ මේවා විතර මෙන්න මේ ඇඟිලි වලින් මෙහෙම තියුවම අපි චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව තමයි පෙන්වන්නේ. ඊළඟ මේ මාපට ඇඟිල්ල තියෙනවනේ. මාපට ඇඟිල්ලෙන් නිරූපණය කරන්නේ ධාරාවේ දිශාව. හරියට ධාරාවේ දිශාව තමයි මේකෙන් නිරූපණය කරන්නේ. ඒතර මෙතනදී දැන් මේක මාරු වෙන්න පුළුවන් කවනේ. ඒතර මෙතනදී ශ්‍රාව ඝනත්වයේ දිශාව පෙන්නුවා. අපිට මේකෙන් ධාරාවේ දිශාව තමයි පෙන්වන්නේ. හරියටම දැන් නම් මෙතනත් මට කියන්න මම මැක්ස්වෙල් දක්ෂිනාවර්ත කස්කුරුප්පු නියමයට අනුව අත අරගෙන මෙහෙම ගිහින් තියන්නකො මෙතන. ධාරාවේ දිශාවට මාපට ඇඟිල්ල කිව්වම මේ ඇඟිලි ටික තියෙන මෙහෙට. එහෙනම් මෙතනදී බලන්න මෙතන එහෙනම් මේ තලය තුලනේ. එහෙනම් මෙතනදී චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව තලය තුලට කියන එක පුතා අපිට පතිරයක් දාලා රවුම් කරලා පෙන්නන්න පුළුවන් නේ. අර ඊතලයේ පිටිපස්සේ මතකයිනේ තලය තුලට යනකොට ඊතලයේ පිටිපස්සනේ. ඊතලයේ පිටිපස්සේ පේන්නේ මෙහෙමනේ. ආයතන මේකෙන් කියන්නේ ශ්‍රාව ඝනත්වයේ තලයේ තුලට තමයි තියෙන්නේ. දැන් ඊතලයේ කතාව මතක් කරගන්න අර මේ වගේ ඊතලයක ඔයාට මතක ඇති ඊතලයේ බෝඩ් එක පසාරු කරගෙන ඊතලයේ බෝඩ් එකෙන් එළියට එනකොට මෙහෙමනේ පේන්නේ. ඒකෙන් කියන්නේ ඉවතර කියලා. ඒතර ඊතලයේ බෝඩ් එක තුලට යනවනම් අපිට ඊතලයේ පේන්නේ ඔන්න ඔහොම පිටිපස්සේ. ඒතර මේකෙන් කියන්නේ තුලට කියලා.
මේකෙන් කියන්නේ තුලට කියලා. මේකෙන් කියන්නේ ඉවතට කියලා. එහෙනම් මෙතනදී දැන් මෙහෙම තියුවම ධාරා දිශාර මාපට ඇඟිල්ල තුවා මේ රාව ගණත්තේ දිශා බල රේඛාවල දිශා මෙහෙටනේ. එහෙනම් තලය තුලට තමයි තියෙන්නේ. ඒතර මේක මතක තියාගන්න ඕන. ඊළඟට ඒ වගේම දැන් මෙතනදී ඕන වෙනවා අපිට මෙන්න මේ වගේ සන්නායක වලල්ලක මේ වගේ සන්නායක වලල්ලක දැන් පුතා මේ වලල්ලේ සන්නායක වලල්ලේ ආරය කැපිටල් ආර් කියලා හිතන්න. මේ සන්නායක වලල්ලේ ආරය කැපිටල් ආර්. මේක පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා. පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා. එතනදී පුතා හොඳට තේරුම් ගන්න මේකේ ගලන ධාරාවයි නම් මේ කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය සඳහා සමීකරණයක් තියෙනවා. B සමානයි ඒකෙත් නියතය වෙනම මතක තියාගන්න. mu බෙදීම 4යි. මේක පුතා අර අතන 2යි බෙදීම r වගේ මෙතන 2pi ni බෙදීම r කියලා මතක තියාගන්න. එතන මේක පුතා මම මතක තියාගන්න කතාවක් කියන්නම් ඔයාට. mu බෙදීම 4යි කොහොමද නියතයනේ? අතන දෙකක් තියෙනවා මෙතනත් දෙකක් තියෙනවා. අතන 2යි මෙතනත් 2 තියෙන්නේ. හරිද? 2යි pi 2pi. අර 2pi r වලනේ 2pi තියෙනවා. ආනේ ණය බෙදීම රිලව කියලා මතක තියාගන්න. ණය බෙදීම රිලව. දැන් ණය නටවන්න මුලින් ණයානේ නටවන්නේ. පස්සේනේ රිලව නටවන්නේ. ණය බෙදීම රිලව කියලා මතක තියාගන්න. හරිද? ණය බෙදීම රිලව. 2pi ණය බෙදීම රිලව. කොහොම හරි කමන්නේ සමීකරණය මතක තියෙන්න ඕන. එතකොට තමයි මෙතනත් අර චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව ගන්නකොට මැක්ස්වෙල්ගේ දක්ෂිණාවර්ත කස්පුරුකු නියමයට අනුව අපි දකුණු අත අරගෙන මෙහෙම තියුවොත් ධාරාවේ දිශාවට තියන්න ඕන මේ ඇඟිලි ටික. තියුවම මාපට ඇඟිල්ල තියෙන තලයේ තුලටනේ. බලන්න මාපට ඇඟිල්ල තියෙන කොහාටද පුතා? තලයේ තුලට. එහෙනම් මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වයේ දිශාව තලයේ තුලට තමයි තියෙන්නේ. හරි? තලයේ තුලට තියෙන්නේ. ඒ බලන්න ධාරාව මෙහෙට නම් චුම්බක ශ්‍රාව ඝනත්වයේ තලයේ තුලට. එතන මේක තියෙන්නේ තලයේ තුලට. හරිද? හරි. දැන් එහෙනම් ඔන්න ඔය ටික තේරුම් ගත්තාට පස්සේ අපිට දෙලින්ම මේ ගණන් හදාන්න පුළුවන්. දැන් බලන්න ඉස්සෙල්ලාම ප්‍රශ්න අංක 6 මේ සටහන් තුන දිහා බලන්න. ඒතර ඒවයි චුම්බක ශ්‍රාව ඝනත්ව ගැන තමයි අහන්නේ. අර කේන්ද්‍රයේනේ. හරි. බලමු මේ ටික අපි කොහොමද ඒතර උත්තරයට යන්නේ කියලා. මේක බලන්න ඕන තමයි මේ මම චුම්බක ශ්‍රාව ඝනත්වයන් ටික ලියාගෙන ගියොත් මේ පහලින් ඒවල එතකොට චුම්බක ශ්‍රාව ඝනත්වය වෙන්නේ දැන් පුතා අපිට මේක ඕන නම් සුළු කරලා මතක තියාගන්නත් පුළුවන්. මේක සුළු කරොත් 5ට 5 කැපෙනවා. මෙතන 2 2ව 2යි. හරියට පුතා 2ව 2යි. පොටවල් සංඛ්‍යාව අපි නොසලකා හැරියොත් දැන් මේකේ සමීකරණය අපිට ගන්න පුළුවන් b සමානයි mu n නොසලකා හැරි ඒ කියන්නේ පොටවල් සංඛ්‍යාව 1 කියලා හිතන්නකො 1 නම් mu i බෙදීම 2r කියලා මතක තියාගන්න පුළුවන්. b සමානයි mu i බෙදීම 2r. හරි. ඊළඟට දැන් මේකෙත් ඕනනම් පුතා අපිට මේකත් සුළු කරලා මතක තියාගන්න පුළුවන්. 2ව 2යි. එහෙනම් b සමානයි mu i බෙදීම 2πr කියලා මතක තියාගන්න පුළුවන් නේ. මට නම් හැබැයි සුළු කරලා මතක තියාගන්න එක අමාරුයි. ඒක නිසා මම සමීකරණ මතක තියාගෙන විභාගෙදි කොහොමත් ඇහුවොත් අහන්න එක ගානක්. ඒකෙදි මම ඕක සුළු කරලා මම හදාගන්නවා. ඒ නිසා වත් එහෙම පුරුදු වුණා නම් ලේසියිනේ. අර සමීකරණ කටපාඩම් කරන්න ඕනේ. නියතය වෙනම අර ටික වෙනම එහෙම මතක තියාගන්න පුළුවන්. දැන් බලන්න පුතා මේක එතකොට ඉස්සෙල්ලාම මෙන්න මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වය මම BA කියලා ලියන්න යන්නේ. එතන BA සමානයි වලල්ල විතරයි මේ තියෙන්නේ. එහෙනම් mu not කියලා ගමු. වාතයේ රික්තේ ගන්න සමානයි mu not i. බෙදීම 2r නේ. 2r. mu not i බෙදීම 2r තමයි එතන එන්නේ. ඊළඟට දැන් මෙතෙන්ට යනකොට මේකේ
B කියලා මම ලියන්නම්. BB සමානයි. එතනත් පුතා මේකේ දෙකේම එකතුව. එතන ඉස්සෙල්ලාම මේ එකතු කරනවද නැද්ද කියලා තීරණය කරන්න බලන්න එකම පැත්තද කියලා. දැන් මේ බලන්න මේකේ ධාරාව මෙහෙටනේ. ධාරාව මෙහෙට නම් මැක්ස්වෙල් දක්ෂිනාවර්ත පස්කුරුපු නියමයට අනුව දකුණු අත මෙහෙම තියන්නනේ. එහෙමනේ. එතන මෙයාගෙන් කේන්ද්‍රයේදී මේ ධාරාව පහයි මෙහෙද මේ ඉවත. ආයසරයක් බලන්න මැක්ස්වෙල් දක්ෂිනාවර්ත පස්කුරුපු නියමයට අනුව ධාරාව මෙහෙටනේ. එතන මේ කේන්ද්‍රයේදී මේ පැත්තට මෙහෙට. හරිද? මේ පැත්තට. එහෙනම් මම කියන්නේ දැන් මෙතනදී මේ කම්බියෙන් මේ කේන්ද්‍රයේ චුම්බක ක්ෂේත්‍රය තියෙන්නේ ශ්‍රාව ඝනත්වයේ තියෙන්නේ ඉවතට. බලන්න ඊළඟට මේ කොටසින් බලන්නකො. ඒකනොත් මේ ධාරාව මෙහෙටනේ. ධාරාව මෙහෙට නිසා එතන ඉවතට. එහෙනම් මේ දෙන්නගෙන්ම තියෙන ඉවතට නිසා මුළු ගාන ගන්නකොට මේ දෙක එකතු කරන්න පුළුවන්. ආයතරයක් බලන්න. ධාරාව මෙහෙට නිසා මේ කම්බිය නිසා මේ පැත්තට. කේන්ද්‍රේ. ඊළඟ මේකේ ධාරාව මෙහෙටනේ. ආයි මේ කොටසේනොත් කේන්ද්‍රයේදී ඉවතට. එහෙනම් දෙකම ඉවතට නිසා මේ දෙක එකතු කරලා ගන්න තියෙන්නේ. ඒතර එහෙනම් මෙතනදී අර මේ ගාන මෙතනක් තියෙනවනේ. mu not i බෙදීම 2r. ඔයක තව එකතු වෙන්න ඕන. අර කම්බියේ අපි සුළු කරන්නේ mu not i 2πr නේ. 2πr. කියන්නේ හරි. ඊළඟ එතනින් පස්සේ දැන් බලන්න පුතා මෙන්න මෙතෙන්ට යන්නකො මෙතන. මේකෙත් ඉස්සෙල්ලා කම්බියෙන් බලන්නකො මෙහෙන්නේ ධාරාව මෙහෙ නිසා ඒ ඉවතට. මේ කේන්ද්‍රයේදී ධාරාව මෙහෙ නිසා ඉවතට. මෙතන ධාරාව දැන් මෙහෙටනේ. ධාරාව මෙහෙ නිසා මෙයාගෙන් තුලට. ආයතරයක් බලන්න. මේකේ මේ පැත්ත නිසා ධාරාව තලයේ තුලටනේ. කම්බියේ ධාරාව මෙහෙ නිසා කේන්ද්‍රයේදී තලයෙන් ඉවතට. එහෙනම් පුතා මේ දෙක දෙපැත්තට තියෙන්නේ. එහෙනම් අනිවාර්යෙන් එකකින් එකක් අඩු කරලා තමයි ගන්න වෙන්නේ. ඒතර මම මෙතන BC කියලා ගත්තොත් BC සමානයි මේ කම්බියේ ධාරාව මෙහෙත් නිසා මේ කේන්ද්‍රයෙන් ඉවතට. ඉවතට තියෙන ගාන අර කම්බියේ ගාන mu not i බෙදීම 2πr. හරි 2πr. ඊළඟ මෙයාගෙන් තලයේ තුලටනේ. තලයේ තුලට ඒතර එන ඒක ඍණ කියලා ගන්න වෙනවා. පුතා හොඳට තේරුම් ගන්න ආයෙසර මේ කම්බියේ ධාරාව මෙහෙටනේ. කේන්ද්‍රයේදී තලයෙන් ඉවතට. මෙයාගෙන් තලයෙන් ඉවතට. මෙයාගේ තල ධාරාව මෙහෙටනේ. එතන තලයේ තුලට. මෙයාගේ තලයේ තුලට. එතන මේ තියෙන්නේ මෙයාගේ ගාන. දැන් මෙයාගේ ගාන මේකට අනුව තලය තුලට නිසා ඒක ඍණ කියලා ගත්තා. ඍණ එතන mu not i බෙදීම 2r. රොනෝ විදියට තමයි ඒ ටික ලියවෙන්නේ. දැන් බලන්න පුතා උත්තරේට අපිට යන්න පුළුවන්ද කියලා. දැන් එතනදී උත්තරේ නම් කීයද? උත්තරේ වැඩිම එක වෙන්නේ නම් බලන්න පුතා වැඩිම එක වෙන්නේ B B. ඇයි මේ දෙක එකතු වෙනවනේ? මේක තමයි වැඩිම එකනේ. ඊළඟ BB තමයි වැඩිම වෙන්නේ. අඩුම එතකොට කවුද? බලන්න පුතා මේකෙන් යම් ගානක් අඩු වෙනවා. මේකෙන් මේ කොටස අඩු වෙනවා. එහෙනම් BB වැඩිම කියලා කියන උත්තර තේරුවත් ඔයාලට පේනවද තියෙන්නේ එකයි. දෙවෙනි එක විතරයිනේ. BB වැඩිම වෙන්න බෑ ඔක්කොම වල. BB BC ට සමාන වෙන්න විදියක් නැහැ. එහෙම ගත්තොත් හතර වැරදි. එහෙනම් BB වැඩිම කියලා තියෙන්නේ එකම උත්තරේ. BB වැඩිම වෙන්නේ නේ. දෙවෙනි එකනේ. එහෙනම් උත්තරේ දෙක. තේරුණාද? උත්තරේ දෙවෙනි එක තමයි එන්නේ. හරි පොඩ්ඩක් යටින් අපි මෙහෙම ලියමු. මෙහෙම ලියන්න BED කුඩුවට තව ශ්‍රාවයක් මෙතෙන් දා BED පර්වතාල ලියන්න BED
කුඩුවට තවත් ශ්‍රාවයක් තවත් ශ්‍රාවයක් අන්න බීහිදී කුඩුවට තවත් ශ්‍රාවයක් බීහිදී කුඩුවට තවත් ශ්‍රාවයක් තවත් ශ්‍රාවයක් කම්බිය නිසා එකතු වේ. කම්බිය නිසා එකතු වේ. කම්බිය නිසා එකතු වේ. කම්බිය නිසා එකතු වේ. කම්බියේ හටගන්නා චුම්බක ක්ෂේත්‍රය හොඳට හිතලා ලියන්න. කම්බියේ හටගන්නා චුම්බක ක්ෂේත්‍රය කම්බියේ හටගන්නා චුම්බක ක්ෂේත්‍රය කම්බියේ හටගන්නා චුම්බක ක්ෂේත්‍රය කම්බියේ හටගන්නා චුම්බක ක්ෂේත්‍රය කුඩුවේ හටගන්නා ක්ෂේත්‍රය හරි කුඩුවේ හටගන්නා ක්ෂේත්‍රයට එකතු වේ. කුඩුවේ හටගන්නා ක්ෂේත්‍රයට එකතු වේ. හටගන්නා ක්ෂේත්‍රයට එකතු වේ. ක්ෂේත්‍රයට එකතු වේ. හරි හරි ඊළඟට දැන් මෙතනදී කේන්ද්‍රයේදී කඩදාසියෙන් ඉවතට තමයි තියෙන්නේ නේ. ඒකත් වරහන් ඇතුලේ ලියන්න. ඇයි මෙයාගෙම දෙන්නගෙම ඉවතරනේ තියෙන්නේ. වරහන් ඇතුලේ ලියන්න කේන්ද්‍රයේදී මේ දෙකම කඩදාසියෙන් ඉවතරනේ තියෙන්නේ. ලියන්න තා කේන්ද්‍රයේදී කඩදාසියෙන් ඉවතට කියලා ලියන්න. කඩදාසියෙන් ඉවතට. කඩදාසියෙන් ඉවතට කියලා වරහන් වහන්න. ඊළඟ තව තරුවක් දාලා ලියන්න. දැන් මේකේ පුතා C වල කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ යම් අඩුවීමක් වෙනවනේ. ඇයි? ඒ දෙක දෙපැත්තටනේ තියෙන්නේ. එකතු වෙලා නෙමෙයි කියන්නේ. අරක එකක එකක් අඩු වෙලා යනවා. එහෙනම් තරුවක් දාලා ලියන්න සීහිදී ලියන්න පුතා සීහිදී කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ චුම්බක ශ්‍රාව ඝනත්වය කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ යම් අඩුවීමක් තිබිය යුතුය. යම් අඩුවීමක් තිබිය යුතුය. ඇයි දෙක දෙපැත්තටනේ පුතා තියෙන්නේ. එහෙනම් පුතා වැඩිම එක වෙන්නේ BB. එහෙම ගත්තත් තියෙන එකම උත්තරේ දෙවෙනි එක. හරි. උත්තරේ දෙක. හරි. මම ඊළඟ ප්‍රශ්නෙට යනවා. බලන්න පුතා ටියුට් එකේ ප්‍රශ්නාංක 17. 17 කියන්නේ එක විභාග අවුරුද්ද ලියා ගන්න පුතා. 17 කියන්නේ 2009 ප්‍රශ්නාංක 24. ඒක කෙලින්ම අර බයෝසම ප්‍රකාශනයේ භාවිතා කරලා තමයි හදන්න තියෙන්නේ. අපි ඒකත් බලමු. හරි මේ සමීකරණ ටික ඕනොත් මතකයිනේ දැන්නේ. කොහොමද ඊළඟ ගණන් ටික ඕන වෙනවා ටික. හරි පොඩක් ඒ දෙක විතරක් ආයේ මේ කෙලවරෙන් අපි ලියලා තියමු. අර කම්බියක
ඉදිරියේ ලක්ෂයක b සමානයි mu බෙදීම 4යි 2යි බෙදීම r. දෙක සුළු කරලා ගත්තොත් b සමානයි mu i බෙදීම 2πr කියලා ආවෙන්නේ. හරිනේ සුළු කරාම මේක මතක තියාගන්න. ඊළඟ දැන් බලන්න පුතා මේ අපි කතා කරේ කම්බියකනේ. ඊළඟ වලල්ලක ගත්තොත් b සමානයි mu බෙදීම 4යි mu බෙදීම 4යි 2π නයි බෙදීම රිලව් කියලා මතක තියාගන්න කිව්වේ. මේක සුළු කරාම b සමානයි පයිට පයි ගැටෙනවා දෙකට දෙකේව 2යි n වලට එකක් ගත්තොත් පොටවල් එකක් කියලා. එහෙනම් mu n i n අපි දැන්ට n කියලාම ගමුකෝ mu n i බෙදීම 2යි r. මේක තමයි එතනදී. බලන්න අර එකට පයිට පයි කැපිලා ගියාම දෙකේව 1යි දෙකේව 4ට 2යි. එතන mu not mu n i බෙදීම 2යි r කියලා එතනදී අපි කලින් ගත්තනේ. ඒක ආයෙත් ලියලා තියුවා. හරි ප්‍රශ්න 14 නම් ඔක ඕන වෙන්නේ බයෝ සවාල් ප්‍රකාශනයට අදාළ වනේ හදන්න තියෙන ප්‍රශ්න 17 ලියා ගන්න පුතා. ඒක විභාග අවුරුද්ද 2009 ප්‍රශ්නාංක 24 විදිහට අහලා තියෙන්නේ. 2009 ප්‍රශ්නාංක 24. 2009 ප්‍රශ්නාංක 24. හරි. බලන්න පුතා ඒක කියන්නේ පුද්ගලයෙක් යම් කාර්යයක නියැලී සිටින විට මොළයේ ශෛල හරහා පවතින සන්නායක පෙතක් ඔස්සේ 10 මයික්‍රෝඇම්පියර් වන දුර්වල ධාරාවක් ජනනය කරයි. කරපුත අපිට පොඩි සටහනක් විතර දීලා තියෙනවා. මෙන්න මෙහෙම මේක මිලිමීටර 1ක් කියලා දීලා මිලිමීටර 1යි. ඒතර මේ තියෙන්නේ p කියලා ලක්ෂයක් දීලා තියෙනවා. ඒතර මේ දුර වාර දීලා තියෙනවා සෙන්ටිමීටර 2ක් කියලා. මේ දුර සෙන්ටිමීටර 2ක් කියලා දීලා තියෙනවා. දැන් මෙතන ධාරාව 10යි මයික්‍රෝ ඇම්පියර්. හරිනේ? ඒතර වාර කියන්නේ පුතා පුද්ගලයෙකු බලන යම් කායයක නියැලී සිටින විට මොළයේ ශෛල හරහා පවතින සන්නායක පෙතක් ඔස්සේ 10 මයික්‍රෝ ඇම්පියර් වන දුර්වල ධාරාවක් ජනනය කරයි. දිග 1 මිලිමීටර වූ එවැනි කුඩා සන්නායක පෙතක් රූපයේ පෙන්වා ඇත. මෙම ධාරා අංශු මාත්‍රය නිසා එහි සිට සෙන්ටිමීටර් 2ක් දුරක් ඈත p ලක්ෂයේ ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වන්නේ කියලා අහන්නේ. ඒතර පුතා චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය අහන්නේ. ඒතර mu not දීලා තියෙනවා 4යි 5 වරක් 10ට 7ක් කියලානේ. ඒක ලියාගමු. ඒතර මේක අර mu not සමානයි. බලන්න දීලා තියෙනවා 4යි 5 වරක් 10 වෙන 7යි. ඒතර ඕනනම් මේකේ mu not තියෙන පැත්තට 4යි 5 යවුවොත් 10ට 7ක් කියලා ගන්න පුළුවන් ඒකට. අහන්නේ සම්මත ඒක වලින් දීලා තියෙනවා. දැන් ඒතකොට තමයි මේක අහන්නේ p ලක්ෂයේ ඇති චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වයනේ. ඒතර මෙතනදී බයෝ සභා ප්‍රකාශනය වාට මතකයිද? ඒකට කෙලින්ම ආදේශ කරන්න තියෙන්නේ. ඒතර මෙහෙම ලියන්න පුතා මෙහි ඇත්තේ ධාරා කුඩා පෙතක් නිසා ලියන්න මෙහි ඇත්තේ ධාරා කුඩා පෙතක් නිසා හරිනේ මෙහි ඇත්තේ ධාරා කුඩා පෙතක් නිසා කෙලින්ම බයෝ සභා නියමය යෙදිය යුතුය. නැත්නම් කෙලින්ම බයෝ සභා ප්‍රකාශනයේ යෙදිය යුතුය. කෙලින්ම බයෝ සභා ප්‍රකාශනයේ නැත්නම් සමීකරණයේ යෙදිය යුතුය. හරි. දැන් පුතා එතනදී අර බයෝ සභා ප්‍රකාශනයේ මතකයිද ඔයාලට? මතක් කරගන්න මේ වගේ අයිධාරාවක් ගෙනියන සන්නායකයක මේ වගේ ඩෙල්ටා L දිග ඇති අංශු මාත්‍රික කොටසක් නිසා මේ වගේ තීටා කෝණයෙන් ආන්නතව
මේ වගේ සිම්පල් ආර් දුරක තැනක චුම්බක ශ්‍රාවක ඝනත්වය ඩෙල්ටා B නම් එතකොට ඒකේ ඩෙල්ටා B සමාන වෙන්නේ මතකයිද ඩෙල්ටා B සමානයි අර මියු බෙදීම 4යි ඒකෙත් තියෙනවා නියත මියු බෙදීම 4යි I ධාරාව I ගණන I කියන්නේ ධාරාව හරිද I ඩෙල්ටා L sin θ හරි cos θ නෙමෙයි sin θ දැන් මෙහෙට පුතා ඩෙල්ටා I cos θ නේ මෙහෙට ඩෙල්ටා I sin θ එහෙම හරි මතක තියාගන්න ඒක බෙදීම R නෙමෙයි R වර්ග දැන් ඕක තමයි බයෝසව ප්‍රකාශනය කියලා කියන්නේ. එතන මේකේ එන ආදේශ කරන්නේ දැන් මියු නෝට් කියලා ගමුකෝ මියු නෝට් බෙදීම 4යි කියන්නේ මේකේ 10න් 7යි. එතන මේ කොටසට දාන්න 10න් 7. ඊළඟ ධාරාව 10යි මයික්‍රෝ ඇම්පියර් මයික්‍රෝ ඇම්පියර් ඇම්පියර් කරන්න ඕන. දැන් ඔයාලට මතකද පුතා දෙසි සෙන්ටි මිලි මයික්‍රෝ කියන්නේ 10න් 6යි. මතකයි 1 2 3 ඊට පස්සේ 3න් 3. එතන එහෙනම් මෙතනදී ධාරාව ගන්නකොට 10න් 6 ගුණ වෙනවා. හරිද? 10 මයික්‍රෝ ඇම්පියර් ඇම්පියර් කරන්න දෙසි සෙන්ටි මිලි මයික්‍රෝ කියන්නේ 10න් 6යි 10ට 6 ගුණ කරන්න ඕන. ඊළඟ ඩෙල්ටා L වලට දාන්න ඕන. ඩෙල්ටා L කියන්නේ පුතා මේ තියෙන ඩෙල්ටා L මේ තියෙන I මේ තියෙන I මේ තියෙන ඩෙල්ටා L ඩෙල්ටා L. එතන ඩෙල්ටා L කියන්නේ මිලිමීටර 1යිනේ. එතන පුතා මිලිමීටර මීටර කරන්න ඕන. දැන් ඔයාලට මතකද පුතා මිලිමීටර 10ක් සෙන්ටිමීටර 1යි. සෙන්ටිමීටර 100ක් මීටර 1යි. මීටර 1යි. එහෙනම් මිලිමීටර 1000ක් මිලිමීටර 1000ක් මීටර 1යි. එහෙනම් මිලිමීටර 1000ක් මීටර 1 නම් මිලිමීටර මීටර කරන්න 10න් 3න් තමයි ගුණ වෙන්න ඕනේ. දැන් මෙතන ඩෙල්ටා L කියන්නේ පුතා මිලිමීටර 1යිනේ. මිලිමීටර 1යි ඒක මීටර කරන්න 10න් 3න් වැඩි වෙන්න ඕනේ. 10න් 3න් වැඩි කරේ මොකද? මොකද මිලිමීටර මීටර කරන්න. ඊළඟට R වර්ගනේ. R කියන්නේ කීයද? සෙන්ටිමීටර 2යි. සෙන්ටිමීටර මීටර කරන්න 100න් බෙදන්න ඕනේ නැත්නම් 10න් 2කින් වැඩි කරන්න ඕනේ. එතන මෙතන 10න් 2යි. R වර්ග නිසා මේක වර්ග. දැන් ඔන්නක සුළු කරලා උත්තරය ගත්තා නම් හරියි. බලන්න 10න් 7 කියන්නේ අර නියතයට එන ගාන. 10 වරක් 10න් 6 කියන්නේ ඩෙල්ටා ඒ කියන්නේ අර ධාරාවනේ. ඊළඟ ඩෙල්ටා L කියන්නේ පුතා සයින් වලට අපි දැන් ඩෙල්ටා L වලට තමයි අර එකවර 10ට 3 මිලිමීටර මීටර කරා. මෙතන පුතා මේ කෝණේ අංශක 90යිනේ. එහෙනම් මෙතන θ කියන්නේ 90 නිසා මෙතන ඉන්නේ sin 90. හරිනේ? මෙතෙන්ට එන්නේ කීයද පුතා sin 90. sin 90 යගේ මතකයිද පුතා ඔයාලට? sin 90 sin එක නැත්තම් වැඩක් නැහැනේ. sin එක නැත්තම් වැඩක් නැහැනේ. එහෙනම් sin බිඳුව බිඳුවයි. එහෙනම් sin 90 කීයද? sin 90 එකයිනේ. sin එක නැත්තම් වැඩක් නැහැනේ පුතා. අපි sin එකට නෑ රැවටෙනවා කියන්නේ. එහෙනම් sin එක නැත්තම් වැඩක් නෑ. එහෙනම් sin බිඳුව බිඳුවයි sin 90 එහෙනම් කීයද? එකයි. එහෙනම් sin 90 එක නිසා මෙතෙන්ට මම එක ලියන්නම්. පොඩක් පුතා sin වල කෝණ ටික මතක නැති අය මෙන්න මේ මතක් වෙන්නත් එක මේක ලියලා තියන්න. sin වල කෝණ ටික 90 කෝණ ටික මේ මෙතන බිඳුව මෙතන 90 මෙතන 180 මෙතන 270 ආයෙ මෙතෙන්ට ගියාම 360යි සම්පූර්ණ වටයක් කියන්නේ 360යි දැන් පුතා ඔයාලට මතකද sin එක නැත්තම් වැඩක් නැහැ sin බිඳුව කීයද බිඳුවයි මේ x අක්ෂයේ ඍණ දිශාවනේ එහෙනම් sin 180 ඍණ බිඳුවයි හිඟන්නේ කියමු පොකට ගහලා වැඩක් නැහැ කිව්වනේ නිසා sin 180 කියන්නේ බිඳුවයි ඊළඟට sin 360 කීයද එකම ගෙදර එකම වගේ කිව්වේ මතකයිද එහෙනම් sin 360ක් බිඳුවයි එහෙනම් sin බිඳුව බිඳුවයි sin 360ක් බිඳුවයි sin 180ක් බිඳුවයි ඊළඟ x අක්ෂයේ ඉඳලා y අක්ෂයට යනකොට O level A level වගේ O level A level වගේ එහෙනම් O level යන්තම් පාස් වෙනවා A level හොඳට පාස් වෙනවා එහෙනම් sin 90 කීයද එකයි එහෙනම් sin 270 කීයද එහෙනම් මෙතන sin 270 sin 270 පුතා මේ y අක්ෂයේ ධන දිශාව මේ y අක්ෂයේ ඍණ දිශාවනේ
එහෙනම් මෙතන ධන එක නම් මෙතන y අක්ෂයේ ඍණ දිශාව නිසා ඍණ එකයි. හරි ලේසි. ඔන්න ඔය විදිහට රටාවට මතක තියාගන්න. ඒතර sin වල අනිත් පැත්ත තමයි පුතා cos කියන්නේ. sin වල අනිත් පැත්ත තමයි cos කියන්නේ. හරි. එහෙනම් cos බිඳුව කීයද? 1යි. cos 360 1යි. cos 180 ඍණ 1යි. cos 90 බිඳුවයි. cos 270 ඒ බිඳුවයි. හරි. ඒතර ඔය විදිහට පුතා මේ sin බිඳුව බිඳුවයි sin 90 1යිනේ. sin 91යි. ඒතර sin මෙතන θ කියන්නේ කෙලින්ම අංශක 90යි. එහෙනම් මෙතන sin 90 කියන්නේ 1යි. ඒතර මෙතන එකකින් ගුණ කරේ 1යි. හරිනේ. ඊළඟ r කියන්නේ සෙන්ටිමීටර 2යි. සෙන්ටිමීටර මීටර කරන් 10 දෙකකින් ගුණ කරා ඒකේ වර්ග. දැන් මේක සුළු කරනකොට මේ බලන්න 10 බලන්නේ තියෙන ලේසියෙන් සුළු වෙනවා මේ. සමානයි. මෙතන 10ට මේ 10ට මෙතන ගියාම 10ට 6යි. මේ 10ට 6යි 10ට 6යි කියන්නේ 10ට 12යි. 10 ඍණ 6යි 10ට 6යි කියන්නේ 10ට 12යි. මේ 5යි විතර 10ට 12යි මේ 10ට 3යි කියන්නේ 10ට 15යි. 10ට 15යි. ඒක බෙදීම බලන්න පුතා මෙතන දෙවරක් දෙක 4යි. 4 වරක් 10 ඍණ කීයද? දෙවරක් දෙක 4යි. 10 ඍණ 4යි. බලන්න ආයෙසර දෙවරක් දෙක 4යි විතර 10 ඍණ 4යි. එතකොට දැන් බලන්න පුතා මේකේ අපි තව ටිකක් සුළු කරොත් සමානයි 1යට 4 වරක් 10 කීයද? 10 ඍණ 4ට මෙතන ගියාම 10 ඍණ 11යි. හරිද? 10 ඍණ 11යි. ඍණ 4ට ගියාම 10 ඍණ 11යි. එහෙනම් 10 ඍණ 11යි. 1යට 4 කියන්නේ 0.10ට 2යි 20ට 5යිනේ. 0.25 වරක් 10 ඍණ 11යි. හරි? 0.25 වරක් 10 ඍණ 11යි. දැන් එතකොට ඕනනම් අපිට මේක ලියන්න පුළුවන්. මේ බලන්න 10න් වැඩි කරලා 10න් බෙදනවා. ඒතර වෙනසක් නැහැ. 10න් වැඩි කරලා 10න් බෙදනවා. 10න් වැඩි කරාම 2.5යි. 10න් වැඩි කරලා 10න් බෙදනවා. ඒතර 10න් වැඩි කරාම 2.5යි. ඊළඟ 10න් බෙදුවම ඒ බෙදන 10න් වැඩි කරාම 2.5 වෙයි. 10න් වැඩි කරලා 10න් බෙදුවට වෙනසක් නැහැ. බලන්න මෙතන මේ 0.25 වැඩි කිරීම 10 ඍණ 11 නේ තියෙන්නේ. මම 10න් බෙදලා 10න් වැඩි කරනවා වෙනසක් නැහැ. මේක 10න් ගුණ කරාම මේ බලන්න මෙන්න මේක 10න් ගුණ කරාම කීයද? 2.5යි. මේ ඉතුරු 10න් බෙදනවා කියන්නේ ඒක මෙතෙන්ට ගියාම 10 ඍණ 12යි. එහෙනම් වැඩි කිරීම 10 ඍණ 12යි. හරිද? ඒ නැතත් ඉතින් ඔයාලට සාමාන්‍ය දැනීමෙන් තේරෙනවා නේද? දකුණුට පිටිපස්සට යනකොට එක සැරයක් තව මේක 10 ඍණ 11 10 ඍණ 12 වෙනවානේ. ඒක කොහොම හරි කමන්නේ 10න් වැඩි කරලා 10න් බෙදනවා කියලා හිතුවත් හරියම 10න් වැඩි කරාම 2.5යි 10න් බෙදුවා මෙතන 10න් 12යි. කොහොම හරි කමන්නේ මෙන්න මේක තමයි උත්තරේ එන්නේ. ඒක තියෙනවා 2.5 වරක් 10ට 12යි කියන උත්තරේ 5. උත්තරේ පස්වෙනි එක හරිනේ. උත්තරේ 5. හරි අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න ඊළඟට ටියුට් එකේ ප්‍රශ්නාංක බලන්න ප්‍රශ්නාංක 17නේ අපි කරේ ඊළඟ ප්‍රශ්නාංක 31. 31 කියන්නේ 2006 ප්‍රශ්නාංක 16 විදිහට අහලා තියෙන්නේ. 31 තියෙන සටහන පොඩ්ඩක් ඉක්මනට ඇඳ ගන්නමු. 31 තියෙන සටහන අදින් ප්‍රශ්නාංක 31. ප්‍රශ්නාංක 31. හරි. බලන්න පුතා ප්‍රශ්නාංක 31 කියන්නේ හොඳට අහගන්න. මෙන්න මෙහෙම සටහනක් දීලා තියෙනවා. ප්‍රශ්නාංක 31 කියන්නේ 2006 ප්‍රශ්නාංක 16. 2006 ප්‍රශ්නාංක 16. හරි. දැන් බලන්න පුතා මේක කියන්නේ
මෙන්න මෙහෙම සටහනක් දීලා තියෙනවා. බලන්න මේ සටහන අඳින්න. මේක තමයි දීලා තියෙන සටහන. මෙහෙම කම්බියක් එතනින් මෙහෙම තියෙනවා. හරි. බලන්න මේකතර මේ වගේ කොටස් දෙකකින් තමයි මේ සටහන දීපු එක තියෙන්නේ. ඒතර මෙන්න මේකේ අපරිමිත දිග කියන එක පෙන්නලා තියෙනවා. අපරිමිත දිග කම්බියක්, ත්‍රිත්‍ය සාන්නායක කම්බියක්. ඒතර මේකේ ගාන ධාරා මේ පැත්තට I කියලා දීලා තියෙනවා. ඒතර මෙතනින් I ධාරාවක් පිට ගලන්නේ. ඒතර මේකේ R සිම්පල් R කියලා දීලා තියෙනවා. කේන්ද්‍රය තමයි C කියලා දීලා තියෙන්නේ. මෙහෙට මේකේ I ධාරාව ගලන්නේ. හරි. දැන් ඔයාලට කියන්නේ ප්‍රශ්නේ හොඳට බලන්න. I ධාරාවක් ගෙන යන දිග පරිවර්ණය කරන ලද කම්බියක් n වට සංඛ්‍යාවක් සහිත අරය R වූ පැතලි වෘත්තාකාර දඟලයක් සෑදෙනසේ නවා ඇත. ඒකට මේකේ n වට සංඛ්‍යාවක් තියෙන විදිහට තමයි නවල තියෙනවා කියන්නේ. හරිනේ? සහිත අරය R වූ පැතලි වෘත්තාකාර දඟලයක් සෑදෙනසේ නවා ඇත. රූපයේ දැක්වෙන පරිදි කම්බියේ ඍජු දෙකළවර විශාල දුරක් දක්වා විහිදේ. හරිනේ මේ ඍජු දෙකළවර විශාල දුරක් දක්වා විහිදෙනවා. දඟලේ C කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වනුයේ. දඟලේ C කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය තමයි අහන්නේ. දැන් මට කියන්නේ මෙතනදී බලන්න පුතා දැන් මේකේ අර ඉස්සෙල්ලාම බලනකො කොටස් දෙකක් තියෙනවනේ. එකක් තමයි මේ අපරිමිත දිග ඍජු සාන්නායක කම්බියේ. ඒතර අහන්නේ C වල චුම්බක ශ්‍රාව ඝනත්වය ගැනනේ. දැන් එතන මැක්ස්වෙල් දක්ෂිණාවර්ත කස්කුරුප්පු නියමයට අනුව පුතා දකුණු අත ගන්න හැමෝම දකුණු අත අරන් මෙහෙම තියන්න. ධාරාවේ පැත්තට මේ මාපට ඇඟිල්ල යොමු කරාම ධාරාවේ පැත්තට මාපට ඇඟිල්ල යොමු කරාම මේ ඇඟිලි වලින් ශ්‍රාව ඝනත්වයේ දිශාවනේ. එහෙනම් චුම්බක ක්ෂේත්‍රයේ C වලදී තලයෙන් ඉවතට මෙහෙමයි. ධාරා මෙහෙට චුම්බක ක්ෂේත්‍රයේ මෙහෙම තලයෙන් ඉවතට. එහෙනම් මෙතනදී මෙයා නිසා C වල හදන්නේ තලයෙන් ඉවතට. තලයෙන් ඉවතට තමයි හදන්නේ. එතකොට තමයි මේක B1 කියලා ගත්තොත් තලයෙන් ඉවතට හදන්නේ මේ කම්බියේ ගලන ධාරාව මෙහෙටනේ. C වලදී චුම්බක ක්ෂේත්‍රය මේ තලයෙන් එළිය ඉවතට. ඒතර ඉවතට හදන චුම්බක ශ්‍රාව ඝනත්වය මම B1 කියලා ගත්තොත් B1 සමානයි. අර සුළු කරපු ප්‍රකාශනය ගමු මේ වාතයේ ගාන රික්තයේ ගානට සමාන නිසා mu0 කියලා ගමු. එහෙනම් mu0 ධාරාවයි බෙදීම 2π R වලට එන්නේ සිම්පල් R ම තමයි 2π R. ඒ ලියුවේ මේ කම්බිය නිසා C කේන්ද්‍රයේ ඉවතට හදන චුම්බක ශ්‍රාව ඝනත්වය. දැන් ඊළඟට පුතා මේ වලල්ල දිහා බලන්න. වලල්ලේ ධාරාව මෙහෙට ගන්න. ධාරාව මෙහෙටනේ. ධාරාව මෙහෙට කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වයේ තලයෙන් ඉවත. මැක්ස්වෙල් දක්ෂිණාවර්ත කස්කුරුප්පු නියමයට අනුව ධාරාව මෙහෙට වලල්ලේ චුම්බක ක්ෂේත්‍රයේ තලයෙන් ඉවතට. එහෙනම් මේ පැත්තට තමයි හදන්නේ ඉවතට. මම ඒක B2 කියලා ගත්තොත් B2 සමානයි. මට කියන්නේ මෙයා හදන ගාන B2 කියලා ගන්න. මෙයා හදන ගාන B1 කියලා ගන්න. දෙකම තලයෙන් ඉවතනේ. එතන B2 සමානයි පුතා ඒකේ පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා කියලා කියනවනේ. පොටවල් n සංඛ්‍යාවක් තියෙනවා. එහෙනම් මෙන්න සමීකරණය mu0 ni බෙදීම 2r නේ. එහෙනම් මම එතන ලියනවා බලන්න පුතා mu0 ni බෙදීම 2r හරිනේ. එහෙනම් මෙතන ලියන්න mu0 ni බෙදීම 2යි සිම්පල් r නේ. 2යි සිම්පල් r. හරිද? 2යි සිම්පල් r. දැන් අර mu0 ni බෙදීම 2r වලට අනුව තමයි මෙයාගේ ලියාගත්තේ. මේ දෙකම ඉවතර නිසා මුළු චුම්බක ශ්‍රාව ඝනත්වය ගන්නකොට මේ දෙක එකතු කරන්න ඕනේ. පුතා එකම පැත්තට නේ තියෙන්නේ. ඒක එකතු කරලා තමයි ගන්නවා.
එහෙනම් බලන්න එතනින් පස්සේ ලියන්න එහෙනම් ලියන්න b සමානයි ඉවතටනේ b1 ඒකත් ඉවතට ධන c වලදී b2 ඉවතට. එහෙනම් b1 කියන්නේ mu not I බෙදීම 2πr ධන දෙක එකතු වෙන්නේ ඇයි එකම පැත්තට නිසා. b2 කියන්නේ mu not ni බෙදීම 2r. මම හිතන්නේ මෙතනින් පස්සේ උත්තරේ තියෙනවා බලන්න. උත්තරේ 4 වෙනි එක බලන්න. n මේ බලන්න 4 වෙනි එකේ තියෙන එකනේ n mu not I බෙදීම 2r ධන mu not I බෙදීම 2πr mu not දැන් මේ පද දෙක මාරු කරලා ලියන්නකො මේක ඉස්සෙල්ලා ලියන්න n mu not I බෙදීම 2r ඒ විදිහ මෙන්න මේ පද 2r හරිනේ 2r ඊළඟ මේක ඊළඟ ලියනවා ධන mu not I බෙදීම 2πr. එතන මේක තියෙනවා 4 වෙනි උත්තරේ බලන්න උත්තරේ 4. උත්තරේ 4 වෙනි එක තමයි එන්නේ. පොඩ යටින් තරුවක් දාලා මෙහෙම ලියන්න පුතා. යටින් තරුවක් දාලා ලියන කම්බියේ ඍජු කොටසින් කම්බියේ ඍජු කොටසින් සිහි ඇතිවන d1 සමානයි mu not I බෙදීම 2πr. හරි mu not I බෙදීම 2πr. වේ කියලා ලියන්නකො වේ. එතනම ලියන්න වට සංඛ්‍යාව වට කැපිටල් N සංඛ්‍යාවක් සහිත වෘත්තාකාර දඟරයේ හරි වෘත්තාකාර දඟරයේ ඇතිවන වෘත්තාකාර දඟරයේ කේන්ද්‍රය ඇතිවන නැත්නම් දඟරයේ කේන්ද්‍රය කියන්නේ පුතා C ඉවනේ. දඟරයේ කේන්ද්‍රය කියන්නේ C වේ. දඟරයේ කේන්ද්‍රය ඇතිවන D2 සමානයි mu not ni බෙදීම 2r. වේ කියලා ලියන්නකො වේ. එතෙන්ටම ලියන්න සම්ප්‍රයුක්ත ශ්‍රේෂ්ඨය සඳහා මෙම ශ්‍රේෂ්ඨ දෙක එකතු කළ යුතුය. හරිනේ මෙම ශ්‍රේෂ්ඨ දෙක එකතු කළ යුතුය. ශ්‍රේෂ්ඨ දෙකම සීහිදී එතෙන්ම ලියන්න ශ්‍රේෂ්ඨ දෙකම සීහිදී කඩදාසියට ලම්බකව කඩදාසිය ඉවතට පිහිටයි.
කඩදාසියට ලම්බකව මෙතනින් පස්සේ මම මෙතෙන්ට යන්න. කඩදාසියට ලම්බකව කඩදාසියේ ඉවතට පිහිටයි. කඩදාසියේ ඉවතට පිහිටයි. හරි. කඩදාසියට ලම්බකව කඩදාසියේ ඉවතට පිහිටයි. එහෙනම් පුතා උත්තරේ කීයද? 4. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න ඊළඟට ටියුට් එකේ ප්‍රශ්නාංක බලන්න පුතා ටියුට් එකේ ප්‍රශ්නාංක 35 බලන්නකෝ. 35 කියන්නේ 2005 ප්‍රශ්නාංක 47 විදියට ඒක අහලා තියෙන්නේ. ප්‍රශ්නාංක 35. ඒකේ පුතා සටහනක් තියෙන පොඩක් ඇඳ ගන්න. හරි බලමු අපි මේ ප්‍රශ්නේ සටහන ඇඳ ගන්න. හරි. බලන්න ඒක කියන්නේ ඉතලා ලියා ගන්න ප්‍රශ්නාංක 35 2005 47 කියලා ලියා ගන්නකො. හරි. දැන් බලන්න මේකේ පුතා මෙන්න මෙහෙම සටහනක් දීලා තියෙන්නේ. මේ තියෙන එක කම්බියක්. ඒ කම්බිය අපරිමිත දිග කම්බියක්. කොහොම පෙන්නලා තියෙනවා. එතන මෙතන R කියලා පෙන්නලා තියෙනවා. මෙතන S කියලා පෙන්නලා තියෙනවා. එතන පුතා මෙතන තව උඩින් මෙහෙම කම්බියක් තියෙනවා. ඒක ධාරාව ගලන්නේ මේ පැත්තට. ඔන්න ඔහම. එතන මේ කම්බිය අපරිමිත දිග එකක් නෙවෙයි. ඒක PQ කියලා පෙන්නලා තියෙනවා. ඒක ගලන ධාරාව I. මේකෙත් ගලන ධාරාව I. මේ කම්බි දෙක අතර දුර h කියලා දීලා තියෙනවා. දැන් බලන්න ඔයාලට කියන්නේ හොඳට බලන්න පුතා. I ධාරාවක් ගෙන යන මෙතන I ධාරාවක් ගෙන යන PQ තුනී ඒකාකාර කම්බියක් සමග සමාන අපිට බලන්න ආයසරයක් I ධාරාවක් ගෙන යන PQ තුනී ඒකාකාර කම්බියක් සමාන I ධාරාවක් ගෙන යන අපරිමිත දිග සහිත RS තිරස් කම්බියකට ඉහළින් කිසිදු යාන්ත්‍රික ආධාරයක් නොමැතිව ඒ කියන්නේ මේකට උඩින් මේක කිසිදු යාන්ත්‍රික ආධාරයක් නොමැතිව රැඳවිය හැකිය. PQ කම්බියෙහි ඒකක දිගක ස්කන්ධය සිම්පල් M නම්. එතන මේක ඒකක දිගක ස්කන්ධය සිම්පල් M ලු. M නම් සමතුලිත අවස්ථාවේදී RS කම්බියට ඉහළින් PQ හිදී උස H දැක්වෙන්නේ කියලා අහන්නේ. සමතුලිත අවස්ථාවේදී RS කම්බියට ඉහළින් PQ කියන්නේ මේ කම්බියනේ. උස H දැක්වෙන්නේ කියලා තමයි අහන්නේ. H තමයි අහන්නේ. දැන් ඉස්සෙල්ලාම මෙහෙම හිතන්න පුතා. මේක ඉස්සෙල්ලාම මේ අපරිමිත දිග ඍජු සන්නායක කම්බිය නිසා මෙයා ඉන්න තැන හදන චුම්බක ශ්‍රාවක ඝනත්වය අපි ලියාගමු. එතන ඒක B සමානයි mu not බෙදීම 4යි 5. හරියට mu not බෙදීම 4යි 5. මෙයාගේ ධාරාව I නේ 2යි I බෙදීම R කියන්නේ එතන H. ඒක තමයි මෙතන තියෙන දුර H නේ. ඔක තමයි චුම්බක ශ්‍රාවක ඝනත්වය. දැන් ඊළඟට මෙයා මෙතන හදන චුම්බක ශ්‍රාවක ඝනත්වයේ විශාලත්වය නෙමෙයි. දැන් මේක දිශාවත් අපි ගමු. දිශාව ගත්තොත් දැන් මෙතන ඇත්තටම අපිට දිශාව නම් ඕන වෙන්නේ නැහැ. දිශාව දැන් සමතුලිතතාවයේ තියාගන්න අනිවාර්යෙන් බර තියෙන සිරස්ස පහළට අනිවාර්යෙන් බලය ඇති වෙනවා සිරස්ස ඉහළටනේ. එහෙනම් බිල් බලය බරට සමාන වෙන්න ඕන නිසා පහළ කම්බියෙන් ගලන ධාරාව නිසා H උසකදී ඇති වෙන චුම්බක ක්ෂේත්‍රයේ තීව්‍රතාව දැන් අපි මෙතන ලියලා තියෙනවානේ. එහෙනම් එතනදී අර බිල් වල B වලට මේක දාලා බිල් සමාන කරන්න පුළුවන් MG ට.
එතනින් උත්තරයට යන්න තියෙන්නේ. දැන් ඒතර ඔයාට ඕන නම් පුතා මෙතනදී බලය ඇති වෙන්නේ චුම්බක බලය ඇති වෙන්නේ උඩහට කියලා මෙන්න මෙහෙම හොයාගන්නත් පුළුවන්. දැන් බලන්න මෙයාගේ ධාරාව මෙහෙටනේ ගලන්නේ. RS වල ධාරාව මෙහෙට කියන්නේ චුම්බක ක්ෂේත්‍රය මේ පැත්තෙන් මෙහෙම ඉවතට මේ. එහෙනම් ධාරාව මෙහෙට නම් චුම්බක ක්ෂේත්‍රය ඉවතටනේ. ශ්‍රාව ඝනත්වය චුම්බක ක්ෂේත්‍රයේ ශ්‍රාව ඝනත්වයනේ මේ ලියුවේ. ඒක තියෙන්නේ ඉවතට. බලන්න ධාරාව මෙහෙට නිසා ක්ෂේත්‍රය එළියට. දැන් බලන්න චුම්බක ක්ෂේත්‍රයේ එළියට තියෙන්නේ ෆ්ලෙමින්ගේ වමක් නියමයට අනුව මෙහෙම වම් අත අරන් මෙහෙම තියන්න. ඒක උතා මතකනේ ෆ්ලෙමින්ගේ වමක් නියමයට අනුව මේ ධාරම ඇඟිල්ලෙන් ධාරාව. මේකෙන් ක්ෂේත්‍රය. මේකෙන් බලය. අර ධාරම ඇඟිල්ලෙන් ධාරාව මේ පැත්තට එහෙම එන්නේ නැහැ කියලා කියන්නේ මේකෙන් ක්ෂේත්‍රය. තරහකාරයේ කෝපටි ගෙදරට එනකොට කියන්නේ ක්ෂේත්‍රය. මේක කියන්නේ ක්ෂේත්‍රය. ධාරම ඇඟිල්ලේ ධාරාව මේකෙන් ක්ෂේත්‍රය මේකෙන් බලය. එස්ලෝන් ඇඩ් එකේ වැඩි හොඳට කරා මේකෙන්නේ මේකෙන් බලය. දැන් මේ ඇඟිලි මෙහෙම ලම්බකව තියලා ධාරාවේ පැත්තට ධාරම ඇඟිල්ල තියන්න. ධාරම ඇඟිල්ල ධාරාවේ පැත්තට තියන්න. ක්ෂේත්‍රය තලයෙන් ඉවතනේ. එතන මෙහෙම. මේ බලන්න ධාරාව මෙහෙට. හරි? මේ ධාරාව මෙහෙට ක්ෂේත්‍රය තලයෙන් ඉවතට. බලන්න ආයිසර ක්ෂේත්‍රය කොහරද? බෝඩ් එකෙන් එළියට මේ ක්ෂේත්‍රය මෙහෙට. ධාරාව මෙහෙට. බලය කොහරද? බලය උඩට. එතන මෙතනදී නම් බලය ඇති වෙන්නේ උඩ පැත්තට. බලය ඇති වෙන්නේ උඩ පැත්තට චුම්බක බලය. ඒක බරට සමාන වෙලා තමයි මෙතන සමතුලිත වෙන්නේ. මේක බර mg නේ. ඒකක ටිකක ස්කන්ධය සිම්පල් නම් අපිට මූලික ස්කන්ධය හොයාගන්න පුළුවන්. ඒක අර උඩහට ඇති වෙන චුම්බක බලයට සමාන වෙලා තමයි සමතුලිතව තියෙන්නේ. දැන් ඔයාලට ෆ්ලෙමින්ගේ වමත් නියමය අර ලේසි විදිය මතකද වම් අත්ලේ චුම්බක ක්ෂේත්‍රය නතර කරන්න ඕන. වම් අත්ලේ චුම්බක ක්ෂේත්‍රය නතර කරන්න මෙහෙම. එතකොට මේ ඇඟිලි වලින් ධාරාවේ දිශාව වෙන්නවම මේ මාපට ඇඟිල්ලෙන් තමයි බලයේ දිශාව. වම් අත්ලේ චුම්බක ක්ෂේත්‍රය නතර කරන්න ඕන. මෙහෙමනේ නතර කරන්නේ. ධාරාවේ පැත්තට මේ ඇඟිලි ටික තියුවම චුම්බක ක්ෂේත්‍ර අර ක්ෂේත්‍ර දැන් මෙතනදී හොඳට තේරුම් ගන්න බලයේ දිශාව මාපට ඇඟිල්ලනේ. බලය නම් උඩට. හරි. එහෙනම් මට කියන්නේ දැන් මේකේ අර කම්බියේ ඒකක දිග ස්කන්ධය මේ සිම්පල් එක කියන මූලික ස්කන්ධය m නම් md කියන එක අර උඩහට තියෙන චුම්බක බලයට සමාන වෙලා තමයි සමතුලිත වෙන්නේ. හරි. දැන් මම මේකේ කම්බියේ අපි සලකන දිග L නම් මම මේ කම්බියේ L දිගක් සැලකුවොත් කම්බියේ සිම්පල් L නම් මේ දිග මේ කම්බියේ දිග සිම්පල් L නම් ඒතර කැපිටල් M සමාන වෙන්නේ පුතා මේකේතර බලන්න මේ ඒකක දිගක ස්කන්ධේ සිම්පල් එන්නේ. දැන් L දිගක් නේ තියෙන්නේ. එහෙනම් මේ කැපිටල් M කියන්නේ M L. සිම්පල් M වරක් සිම්පල් L. ඊළඟ දැන් මෙතනදී අර කම්බිය මත ඇති වෙන බලය චුම්බක බලය උඩහට ඇති වෙන බිල් සමාන කරන්න mg වල. mg වල m කියන්නේ ml. හරිනේ. එහෙනම් ලියමු පුතා මෙහෙම ලියන්න. ලියන්න බිල් බලය ලියන්න මෙහෙම. බිල් බලය එතන කම්බිය දිගේ L නම් ධාරාව I නම් ශ්‍රාව ඝනත්වය B නම් බිල්නේ X සමාන බිල්. මතකනේ බලය තුන බිල් ආරින්න කියලා මතක තියාගන්නකෝ. බිල් බලය බරට සමාන විය යුතුය. එතකොට මේ සමතුලිත වෙන්නේ බරට සමාන විය යුතුය. බරට සමාන විය යුතුය. පහළ කම්බියේ ගලන ධාරාව නිසා මෙතෙන් පහළ කම්බියේ ගලන ධාරාව නිසා පහළ කම්බියේ ගලන ධාරාව නිසා සිම්පල් H උසකදී ඇතිවන චුම්බක ක්ෂේත්‍රයේ ශ්‍රාව ඝනත්වය අර තියෙන mu not සුළු කරලා ගත්තොත් මේක
දෙකේව එකයි දෙකේව දෙකයි. එතන mu not i බෙදීම 2πh නේ. mu not i බෙදීම 2πh simple h. හරි 2π simple h නේ. mu not i බෙදීම 2π simple h 2πh. හරිනේ වේ කියලා ලියන්නකො වේ. හරි එහෙනම් දැන් මෙතනදී BIL සමාන කරන්න mg ට. දැන් මෙතන කර එහෙනම් b ට ආදේශ කරන්න මෙන්න මේ ගන්න. mu not i බෙදීම 2πh ඒක වරක් මෙතන i l හරි සමානයි කැපිටල් M ට දාන්න m වරක් සිම්පල් l ඒක වරක් b. හරි කැපිටල් M වලට ආදේශ කරා b වලට ආදේශ කරා. දැන් ඔන්න ඔක සුළු කළේ h හොයන්න. මේ l ට මේ l කැපිලා යනවා. h මේ ඕන හොයාගන්න. එහෙනම් h මෙහෙ දාලා මේ ටික මෙහෙ දාන්න. එහෙනම් මෙතන දැන් පුතා i ගෙන් වැඩි කරාම i වර්ග වෙනවා. එහෙනම් මෙතන mu not i වර්ග බෙදීම 2πh සමානයි mg නේ. ඒතර වාට ඕන සිම්පල් h නේ. එහෙනම් සිම්පල් h අර පැත්තට යවලා මේ ටික මෙහෙ යවන්න. එහෙනම් mu not මෙතන i වර්ගනේ. i ගෙන් වැඩින i වර්ග mu not i වර්ග මෙයා මෙහෙ සිම්පල් h මෙහෙ යවලා මේ ටික මෙහෙනේ 2π mg මෙන්න මේක තමයි එන්නේ mu not i වර්ග 2π mg කියන්නේ උත්තරේ තුන්වෙනි. බලන්න උත්තරේ තුන්වෙනි. හරි. ඊළඟට ටියුට් එකේ බලන්න ප්‍රශ්නාංක 40 බලන්නකෝ 40. 40 කියන්නේ 2003 ප්‍රශ්නාංක 52 විදිහට අහලා තියෙන්නේ. ඒකේ සටහන් තුනක් තියෙනවා ඇඳ ගන්න. ප්‍රශ්නාංක 40 40 වෙනි ප්‍රශ්නේ. හරි බලමු පුතා අපි ඒකත්. මෙතන ලියා ගන්න 40 කියන්නේ පුතා 2003 52 වෙනි ප්‍රශ්නේ. 52 වෙනි ප්‍රශ්නේ. බලන්න ඒක කියන්නේ මෙන්න මෙහෙම සටහන් තුනක් දීලා තියෙනවා. මේක එක සටහනක්. මේක අපිට දීලා තියෙනවා A කියලා. එතන මේක පුතා බලන්න මෙන්න මේකේ අරය තමයි දීලා තියෙන්නේ. මෙතන O කියන්නේ කේන්ද්‍රය. මේක 3R කියලා දීලා. ඊළඟට මේකේ දීලා තියෙනවා R කියලානේ. මේක R කියලා දීලා තියෙනවා. ඊළඟට බලන්න B සටහන. හරි B සටහන බලන්න B සටහන. ඒක තියෙන්නේ මෙහෙම. B සටහන බලන්න. ඒක පුතා මෙන්න මෙහෙම දීලා තියෙන්නේ. මේක ගන්න ධාරාව I මේ පැත්තට. ඒතර මේකේ බලන්න එතන O මේක සිම්පල් R මේක 3R. හරි මේක සිම්පල් R මේක 3යි සිම්පල් R. ඊළඟ ඒක තමයි B කියලා දීලා තියෙන්නේ. මේ සටහන් තමයි B කියලා දීලා තියෙන්නේ.
B සටහන. ඊළඟ මේක A මේක B. හරි. ඊළඟට බලන්න තව C සටහනක් දීලා තියෙනවා C සටහන. ඒක මෙහෙම තියෙන්නේ. බලන්න ඒකේ තියෙන පුතා මෙන්න මෙතන මෙහෙම කොටසක් තියෙනවා. ඊළඟට තව මේ වගේ කොටසක් තියෙනවා. ඒතර මෙන්න මේකේ 2R කියලා දීලා තියෙනවා 2R. මේක R කියලා දීලා තියෙනවා R. බලන්න පුතා මේක 3R කියලා දීලා. මේක 3R. ඒතර මේකෙත් ගන්න ධාරාව මේ පැත්තට I කියලා දීලා තියෙනවා. ඒක තමයි C කියලා දීලා තියෙන්නේ. දැන් බලන්න ඉතින් පුතා මේක කියන්නේ බලන්න ඒක කේන්ද්‍රීය වෘත්තාකාර ඡාප අරය R 2R සහ 3R වන අර්ධ වෘත්ත හෝ වෘත්ත හතරෙන් පංගු වලින් සමන්විත AB සහ C කුඩු තුනක් රූපේ පෙන්වා ඇත. කුඩු වල එකම I ධාරාවක් රැගෙන යයි. හරි කුඩු වල එකම I ධාරාවක් රැගෙන යනවලු. එක් එක් කුඩුව මගින් ඔහි ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයන් පිළිවෙලින් BA BB BC නම් කියලා ඒව අතර සම්බන්ධයක් තමයි අහලා තියෙන්නේ. හරි. එතකොට මට ඉස්සෙල්ලාම කියන්න දැන් පුතා මෙතනදී හොඳට බලන්න දැන් මේකේ ධාරාව මේ පැත්තටනේ. ධාරාව එහෙනම් මේකෙන් යන්නේ මේ පැත්තට. දැන් එතකොට මෙයාගෙන් බලන්න මෙයාගෙන් හදන්නේ ඕවල මේ පැත්තටනේ ධාරාව. මෙයාගෙන් හදන්නේ තුලට. තුලට කියන්නේ කතරයක් දාලා රවුන්ඩ් කරන්න. මේ බලන්න මෙයාගෙන් තුලටනේ. ධාරාව මෙහෙට නම් තලය තුලට. මෙයාගෙනුත් බලන්න කොහොමද? ධාරාව මෙහෙට. ඒකිනුත් තලය තුලට. මෙයාගෙනුත් තලය තුලට. ඒ වගේ මෙතනත් ආයෙ බලන්න දැන් නැති මේකෙන් තලය තුලට නම් මෙතනත් තලය තුලට. තලය තුලට. හැබැයි මේකෙන් බලන්නකො දැන් මෙහෙම එන ධාරාව මෙහෙම ඇවිල්ලා මේක යන්නේ මේ පැත්තට. දැන් බලන්න මේ එන ධාරාව මෙහෙම ඇවිල්ලා මෙහෙම යන්නේ. මෙහෙ යන්නේ. ඒතර ඒකෙන් කොහාටද කියලා බලන්න. ධාරාව මෙහෙට කියන්නේ ධාරාව මෙහෙට කියන්නේ එහෙනම් එතනදී ඉවතන මෙයාගෙන් ඉවතන. ඒකේ දෙපැත්තට තමයි මේ දෙක එන්නේ නේ. එකක් තුලට එකක් ඉවතන. ආයෙ මෙතනක් බලන්නකො මෙයාගේ තලය තුලට. ධාරාව මෙහෙට නෙමෙයි තලය තුලට. දැන් එතන මේන ධාරාව මෙහෙම ඇවිල්ලා මෙහෙම තමයි යන්නේ. දැන් ආයෙ මෙයාගෙනුත් නේ ධාරාව මෙහෙට නිසා තලය තුලට. මෙතනත් එහෙනම් තලය තුලට. මෙතනත් මෙහෙටනේ ධාරාව. ධාරාව මෙහෙට නිසා තලය තුලට. මෙතනත් තලය තුලට. දැන් ඔයාලට තේරෙනවද පුතා එහෙනම් මෙතනදී මේවයි තලය තුලට මේකේ තලය තුලට එහෙනම් මේක තමයි අඩුම වෙන්නේ නේ. තේරෙනවද? දෙපැත්තට මේකේ එකක් අඩු වෙනවනේ. එහෙනම් BB තමයි අඩුම වෙන්නේ. එහෙනම් අඩුම වෙන්නේ BB නේ. එහෙම ගත්තොත් අඩුම වෙන්නේ BB. එහෙම තියෙන එකම උත්තරේ පළවෙනි එක විතරයි. බලන්න එහෙනම් උත්තරේ එතනින්ම එනවා 1 කියලා. හරි? උත්තරේ 1 කියලා එතනින්ම එනවා. දැන් A සහ C මුළු කම්බිය පුරාම ධාරාව දක්ෂිනාවර්තව ගන්න නිසා එතනදී ඔක්කොම ටික එකතු වෙනවා. හරිනේ? B හි පමණක් අර මෙන්න මේ කොටසෙන් අර්ධයක් වෘත්තය තුලට නැවිලා තියෙන නිසා එතන ධාරාව ගලන්නේ ඒ කොටසේ වාමාවර්තවනේ. ඒක නිසා ඕහි ශ්‍රාවකණත්වය අවම වෙනවා. ඒතර එහෙනම් උත්තරේ හරියටම ගන්න ඕන මොන්න තව දෙයක් මම ඔයාලට කියන්නම් පුතා. දැන් මේ දෙන්නගෙනුත් කවුද වැඩිම කියලා. දැන් අඩුම එක්කෙනා මෙයා. අපිට වැඩිම එක්කෙනා හොයනකොට දැන් පුතා මේකනේ සමීකරණේ. එතන මේ සමීකරණයට අනුව R අඩු වෙනකොට තමයි B වැඩි වෙන්නේ.
R අඩු වෙනකොට B වැඩි වෙන්නේ. R අඩු වෙනකොට B වැඩි වෙනවා. එහෙනම් දැන් මේ දෙකේ බලන්න මෙතන R අරයක් තියෙන කොටසක් තියෙන්නේ. මෙතන R අරයක් තියෙන කොටසත් එක්ක 2R අරයක් තියෙන කොටසක් තියෙනවා. R අඩු වෙනකොට නේ පුතා B වැඩි වෙන්නේ. R අඩු වෙනකොට තමයි B වැඩි වෙන්නේ. එහෙනම් R මෙතන 2R මෙතන R උනාට මෙතන 2R. එහෙනම් R අඩුම කොටස මේකනේ තියෙන්නේ. එහෙනම් BA තමයි වැඩි වෙන්නේ. BA වැඩිම වෙන්නේ. එහෙම ගත්තා පළවෙනි එක හරි බලන්න. පළවෙනි එකේ BA වැඩිම තියෙන්නේ. BB අඩුම BA වැඩිම එහෙනම් BC මැද වෙනවා. හරි. පොඩ්ඩක් අපි එතන විස්තර කරලා ලියමු. මේව ලියන්න පුතා. ලියන්න A හා C කරුවක් දාලා ලියන්න A හා C කරුවක් දාලා ලියන්න A හා C A හා C මුළු කම්බිය පුරාම මුළු කම්බිය පුරාම මුළු කම්බිය පුරාම මුළු කම්බිය පුරාම ධාරාව දක්ෂිණාවර්තව ගලයි. ධාරාව දක්ෂිණාවර්තව ගලයි. ධාරාව දක්ෂිණාවර්තව ගලයි. ධාරාව දක්ෂිණාවර්තව ගලයි. බීහි පමණක් මෙතින් බීහි පමණක් අරය සිම්පල් ආර් අරයෙන් යුත් අර්ධ අරය සිම්පල් ආර් හරි අරයෙන් යුත් අර්ධ වෘත්තය ඇතුළට නැවී ඇත. හරි ඇතුළට නැවී ඇත. වරහන් ක්‍රියාන එහෙනම් ධාරාව වාමාවර්ත වෙනවනේ. වරහන් ක්‍රියාන ධාරාව ගලන්නේ එම කොටසේ වාමාවර්ත වේ. ධාරාව ගලන්නේ එම කොටසේ වාමාවර්ත වේ. වරහන් වහලා ලියන්න එම නිසා ඔහුගේ ශ්‍රාව ගණත්වය අවම වේ. එම නිසා බීහි ඔහිදී ශ්‍රාව ගණත්වය අවම වේ. හරි B වල තමයි ඒතර O වල ශ්‍රාව ගණත්වය අවම වෙන්නේ. හරි. එතකොට දැන් මෙතන අර පොඩක් ලියලා තියන දැන් මෙතන ආයි මේ දෙක ගත්තොත් R අඩු වෙනකොට R අඩුම කෙනාගේ B වැඩිම වෙනවනේ. අන්න සමීකරණ ලියලා ඒකත් අපි ලියමු. ලියනකොට ඈත් වන විට ලියන්න. අරගේ ඈත් වෙලා නෙමෙයි C වල. ඒතර ලියන්න ඈත් වන විට B මොකද කියන්නේ? ඈත් වන විට කියන්නේ R වැඩි වෙනවා කියන එක නෙමෙයි. R වැඩි වෙනකොට මෙයා අඩු වෙනවා. හරි. එහෙනම් ලියන්න ඈත් වන විට B අඩු වේ. ඈත් වන විට B අඩු වේ. හරි. මෙතන R අතන R 2R විතර මෙතන වගේ නේ අතන මේ පැත්තේ තියෙන කොටස ඈත් වෙලා. එහෙනම් එතන පොඩක් ආයි ලියලා තියන්න අර සමීකරණේ B සමානයි mu n I බෙදීම 2R. එතන මේ R වැඩි වෙනවනේ ඈත් වෙනකොට එතන B අඩු වෙනවා. හරි. B අඩු වෙනවා. එතන එහෙනම් මෙයාට වඩා දැන් B අඩු වෙනවනේ C වල. එහෙනම් BA තමයි වැඩිම. BA වැඩිම. එහෙනම් BB අඩුම එහෙනම් අතරට එනවා BC. හරි BA වැඩිම BB අඩුම BC අතරට එනවා. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ පළවෙනි එක. උත්තරේ
පළවෙනි එක කියලා ලියලා තියන්න. හරිද? හරි. ඊළඟට පුතා මේ අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න ටියුට් එකේ ප්‍රශ්නාංක බලන්න පුතා 41 බලන්නකො 41 වෙනි ප්‍රශ්නේ ඊළඟට. 41 වෙනි ප්‍රශ්නේ 41 නෙවෙයි 51. 51 51 කියන්නේ පුතා 2034 විදිහට අහලා තියෙන්නේ 2034. ඒකෙත් සටහනක් තියෙන කොට ඇඳ ගන්න. සටහන අඳින්න පොඩ්ඩක් ඒ සටහන අඳින්න පොඩ්ඩක් පුතා. මහා සෙක්වෙනි ප්‍රශ්නේ හරි. ලියන්න පුතා ඒක විභාග අවුරුද්ද ලියා ගන්න 2034. 2034. හරි. මේ සටහන අඳින්න ඒක පුතා මෙහෙම දීලා තියෙන්නේ. සම්පූර්ණ රවුමක් ඇඳගෙන මේකේ අඳින එක ලේසි වුණා. ඔහොම ඇඳ ගන්නකො. කොටස් ටිකක් අයින් කරලා මේක හදාගමු. ඊට ඔන්න ඔහොම මේ කොටස ඔහොම තියෙනවා. මෙතනින් මේ කොටස. එතන මේ කොටස. ඔන්න ඔහොම තියෙනවා. එතන මේ කොටස ඉවත් කරනවා. මේකත් අයින් කරනවා. මේකත් අයින් කරනවා. ඔන්න ඔක තමයි දීලා තියෙන්නේ. දැන් බලන්න පුතා මේකේ අපිට ඔන්න සටහන තමයි දීලා තියෙන සටහන. ඒතර මෙතන තමයි ඕ කියලා දීලා තියෙන්නේ. මේක R1 කියලා දීලා තියෙනවා. මේක R2 කියලා දීලා තියෙනවා. දැන් අතර ධාරාව මෙතන I ධාරාව අතර මේ පැත්තට තමයි මෙහිම ගලන්නේ. හරි. මේවයි ඔන්න ඔහොම තමයි I ධාරාව ගලන්නේ. දැන් එතකොට පුතා මේක කියන්නේ I ධාරාවක් සංවෘත කුඩුවක් වඩා රූපේ දක්වා ඇති පරිදි ගමන් කරයි. හරිද? I ධාරාවක් රූපේ දක්වා ඇති පරිදි ගමන් කරනවල කුඩුවක් වටේ. හරිද? O කේන්ද්‍රයේදී ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය දෙනු ලබන්නේ. O කේන්ද්‍රයේ ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය දෙනු ලබන්නේ කියලා තමයි අහන්නේ. දැන් ඒක මට කියන්න මෙතනදී පුතා මේකේ දැන් මෙතන O කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය ගන්නකොට මෙන්න මේ කොටස් තුන දිහා බලන්න මේ දුරින්ම තියෙන කොටස් තුන. මෙයාගෙන් මෙහෙට. මෙයාගෙන් මෙහෙට. මෙයාගෙන් මෙහෙට. එහෙනම් මේ කොටස් තුනෙන්ම කොහාටද? තලයේ තුලට තමයි එන්නේ. ඕවලදී මේ. ඇයි ධාරා මෙහෙට, ධාරා මෙහෙට, ධාරා මෙහෙට. මෙයාගෙන් තුන් දෙනාගෙන් තලයේ තුලට. ඒ වගේ මේ කොටස් වලින් බලන්න පොඩි කොටස් තුනේ. මේකෙනුයි. ඒ තලයේ තුලට. එහෙනම් එකතු වෙලා තමයි එන්නේ. තලයේ තුලට තමයි තියෙන්නේ. හරිනේ? දැන් ඒතර මට කියන්න මේක පුතා මේ කුඩා සහ විශාල චාප කොටස් මගින් සම්පූර්ණ වෘත්තයකින් හරියටක් හැදෙනවා කියලා ඔයාලට පේනවද? සම්පූර්ණ වෘත්තයකින් හරියටක් තමයි මේ කොටස් තුන එකතු කරාම හැදෙන්නේ. මේ කොටස් තුන එකතු කරාම හරි අඩක් හැදෙනවා. හරිද? ඒක ඉස්සෙල්ලා ඔයාලට තේරෙන්න ඕන. බලන්න එහෙම තාම හිතාගන්න බැරි නම් මෙන්න මේ කොටස ගෙනියලා මෙතෙන්ට දාන්න. මේ කොටස ගෙනියලා මෙතෙන්ට දාන්න. දැන් මම මේ හරි අඩක් නේ හැදෙන්නේ. ඊළඟ මෙතන මේ කොටස ගෙනල්ලා මෙතෙන්ට දාන්න. මේ කොටස ගෙනල්ලා මෙතෙන්ට දාන්න. ඒතර හරි අඩක් නේ හැදෙන්නේ. තේරුණේ නැද්ද? මේ කොටස ගෙනියලා මෙතෙන්ට දාන්න. ඒතර මේ හරි අඩක් නේ හැදලා තියෙන්නේ. මේ කොටස ගෙනල්ලා මෙතෙන්ට දැම්මොත් ආයේ මේකෙත් හරි අඩක් හැදලා තියෙන්නේ. හරි. එහෙනම් සම්පූර්ණ එකෙන් භාගයක් තමයි ගන්න ඕන. හරි. ඒතර අර R1 R2 කියලා ඒ කොටස් දෙකේ දීලා තියෙනවා. එහෙනම් මට කියන්න දැන් මෙතනදී මම මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වය B1 කියලා ගත්තොත් B1 සමානයි අතන mu0 දැන් පොටවල් ගානක් කියන්නේ නැත්නම් ඒක එකක් කියලා ගන්න.
කොටවල් ගානක් කියන්නේ නැහැ නේ. ඒ වලට එකක් දැම්මම mu not I බෙදීම 2යි R2 නේ. ඒකෙන් කීයද? භාගයක්. ඒක සම්පූර්ණ වෘත්තයෙන් භාගයක් නේ. ඒ කොටස් තුන එකතු වුණාම නේද? ඊළඟ මෙතන B2 ලියනකොට B2 සමානයි mu not I බෙදීම 2යි R1 නේ. ඒකෙන් කීයද? භාගයක්. ඒකෙන් භාගයක්. දැන් ওই දෙක එකතු කරාම හරි. එහෙනම් ලියන්න පුතා මෙහි කුඩා හා විශාල කියන මේව ලියන්න මෙහි කුඩා සහ විශාල. මෙහි කුඩා සහ විශාල. මෙහි කුඩා සහ විශාල කොටස් මගින් සම්පූර්ණ වෘත්තයකින් කොටස් මගින් සම්පූර්ණ වෘත්තයකින් සම්පූර්ණ වෘත්තයකින් හරි අඩක් සාදයි. හරිනේ සම්පූර්ණ වෘත්තයකින් හරි අඩක් සාදයි. හරි අඩක් සාදයි. හරි අඩක් සාදයි. හරි. එහෙනම් පුතා මුළු B සමානයි තලයේ තුලටනේ B1 ධන B2. මේකත් තලයේ තුල මේකත් තලයේ තුල ඒතර ඒ දෙක එකතු කරලා තමයි ගන්නවා. එහෙනම් බලන්න පුතා දැන් මෙතන mu not I බෙදීම දෙවරක් දෙක 4යිනේ 4යි R2 වලට එකතු වෙන්න ඕන මෙතන mu not I බෙදීම 4යි R1 හරි දැන් එතන mu not I බෙදීම 4 එළියට ගමු I බෙදීම 4 එළියට ගත්තාම පොදුවේ එතන මෙතන එකයට R2 ධන එකයට R1 කියලා තමයි එන්නේ හරිනේ එතන මේක තමයි උත්තරය හැබැයි එහෙම උත්තරයක් නැහැ මේක හදපු එක්කෙනාට පුතා මට හිතෙන්නේ මෙන්න මෙතන භාගයෙන් වැඩි කරන්න අමතක වෙලා යා තුනෙන් එකේවා නේ තියෙන්නේ තුනෙන් එකක් නෙවෙයි මේක සමහර තුනෙන් එකක් කියලා ගත්තත් දන්නේ නැහැ. එහෙම වුණොත් මේ උත්තරේ දෙක කියලා දන්නේ නැහැ මාකින් එකේ. දැන් මේක හදපු කෙනාට පොඩි වැරදීමක් වෙලා තියෙනවා. ඒක නිසා ඕල් දීලා තියෙන උත්තරයක් නැහැ නේද? තේරෙනවද? මම හිතන්නේ ඒක මෙතන භාගෙ නැතුව වෙන මොකක් හරි තුනෙන් එක ගත්තත් දන්නේ නැහැ. එහෙම වුණොත් මේ උත්තරයක් තියෙන්නේ. හරි කොහොම හරි කමක් නැහැ. ඕල් දීලා තියෙනවා. ඒකට වැරදුනාම ඕල් දෙනවා. අපිට වැරදුනාම බිංදුවක් දෙනවා. හරිද? ඕල් කියලා ලියා ගන්න. උත්තරේ ඔක නෙන්න ඕන. ඒක නැහැ මේකේ. හරි. මම පුතා ඊළඟ ප්‍රශ්නෙට යනවා. ටියුට් එකේ ප්‍රශ්නාංක බලන්න මේ ප්‍රශ්නාංක 53 බලන්නකෝ. ඒක 2001 ප්‍රශ්නාංක 25 විදිහට තමයි අහලා තියෙන්නේ. ඒකේ සටහන අඳගන්න 53 කියන්නේ 2001 25. බලමු අපි එකක්. ලියන්න පුතා ප්‍රශ්නාංක 53 කියන්නේ 2001 ප්‍රශ්නාංක 25. හරි. ඒක කියන්නේ හොඳට අහගන්න. බෝඩ් එක දිහා බලන පුතා මෙන්න මෙහෙම සටහනක් දීලා තියෙනවා. ඒකෙත් අර සම්පූර්ණ වෘත්තයකින් 4න් එකක් තමයි දීලා තියෙන්නේ. 4න් එකක් නේ පුතා සම්පූර්ණ එකේ. ඒකේ බලන්න මෙන්න මේ වගේ කොටස් දෙකක් දීලා තියෙනවා. බලන්න මේකේ ගන්න ධාරාව මෙහෙට I. මේකේ මෙහෙට I ධාරාවක් ගලන්නේ. ඒතර මේකේ අපිට අරය B කියලා දීලා තියෙනවා. මේකේ අරය A කියලා දීලා තියෙනවා. දැන් බලන්න ඔයාලට ධාරාව දීලා තියෙන්නේ මෙන්න මේ විදියට. ඒතර ඔයාලට කියන්නේ I ධාරාවක් හොඳට අහගන්න පුතා I ධාරාවක් බලන්න I ධාරාවක් සංවෘත කුඩුවක් වටා රූපේ දක්වා ඇති පරිදි ගලයි. රූපේ දක්වා ඇති පරිදි ගලයි. ඕ කේන්ද්‍රයේදී ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය දෙනු ලබන්නේ. ඕ කේන්ද්‍රයේදී ඇති කරන චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි හරිය. මේ තියෙන ඕ කේන්ද්‍රය.
ඒකට පුතා මේකෙදිත් මෙහෙම හිතන්න. සම්පූර්ණ එකෙන් හතරෙන් එකක් නේ තියෙන්නේ. දැන් මෙයාගේ ධාරාව මෙහෙටනේ. මැක්ස්වෙල් දක්ෂිණාවර්ත කස්කුරුප්පු නියම දන්නවා ධාරාව මෙහෙට නිසා තලය තුලට. එහෙනම් මෙයාගේ කියන්නේ තලය තුලට ඕවලද. මම එක B1 කියලා අරගෙන එක ලියන්නම්. ඊළඟ මෙතන බලන්නකො. ධාරාව මෙහෙටනේ. ධාරාව මෙහෙට. කියන්නේ තලයෙන් ඉවතට. එහෙනම් මෙතන තලයෙන් ඉවතට. මම එක B2 කියලා ගන්නවා. බලන්න ආයෙසර ධාරාව මෙහෙට නිසා තලය තුලට. ධාරාව මෙහෙට නිසා තලයෙන් ඉවතට. හරිද? තලයෙන් ඉවතට. දැන් B1 B2 ලියනකොට අර හතරෙන් එකක් තමයි ගන්න ඕන. ඒතර මට කියන්නේ නම් B1 සමානයි. බලන්න පුතා ඒතර කොටවල් ගානක් කියලා නැත්නම් අපි ඒක එකක් කියලා ගන්නෙ. එහෙනම් mu not I බෙදීම 2යි B නේ. ඒ පුතා මෙතනට අරය B නේ. ඒකෙන් කීයද? 4ෙන් පංගුවක්. 4ෙන් එකක් නේ සම්පූර්ණ එකෙන් 4ෙන් එකක් තමයි මේ දෙන්නේ. ඊළඟ B2ත් ඒ විදිහට ලියා ගන්නකො. එතනත් mu not I බෙදීම ධාරාව I නේ. 2යි අරය A නේ. A. ඒකෙන් 4ෙන් එකක්. දැන් පුතා මේ දෙක දෙපැත්තට නිසා වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. ඒතර වැඩි එක මොකද්ද කියලා අපි දැන් කොහොමද තීරණය කරන්නේ? ආ මෙතන B මෙතන A. ඊළඟට අඩු වෙනකොට A B ට වඩා A අඩුයිනේ පුතානේ. B ට වඩා A අඩුයි. ඊළඟට අඩු වෙනකොට සමස්තය වැඩි වෙනවා. එහෙනම් අනිවාර්යෙන් B1 ට වඩා B2 වැඩි. B1 ට වඩා B2 වැඩි. ඊළඟට අඩු වෙනකොට බෙදෙන කාර අඩු වෙනකොට සමස්තය වැඩි වෙනවනේ. එහෙනම් B1 ට වඩා B2 වැඩි. හරිද? එහෙනම් මට කියන්න මෙතනදී B සමානයි. B සමානයි බලන්න වැඩි එක B2 නේ. එහෙනම් B2 ඍණ B1. ඒතර බලන්න පුතා B2 කියන්නේ තලයෙන් ඉවතට තියෙන එකක් නේ. B1 කියන්නේ තලය තුලට තියෙන එකක්. එහෙනම් මෙතන සමස්තයක් විදිහට අවසාන තලයෙන් ඉවතට තමයි ඇති වෙන්නේ. මේක වැඩි නේ පුතා. ඒ නිසා සම්ප්‍රයුක්තගේ B ඉවතට තමයි ඇති වෙන්නේ. ඒතර මේක ඒවා නම් අහලා නැහැ. එකිනෙකට විරුද්ධ දිශාවට ධාරා ගලයි කියලා පොඩක් අපි මෙතන සටහන ගාව ලියලා තියමු. එකිනෙකට විරුද්ධ විරුද්ධ දිශාවට ධාරා ගලයි. එකිනෙකට විරුද්ධ දිශාවට ධාරා ගලන නිසා දෙපැත්තට මේ මෙතන සම්ප්‍රයුක්තය ගන්නකොට වැඩි එකෙන් අඩු එක අඩු කරනවා. එහෙනම් B සමානයි B2 ඍණ B1. B2 නේ පුතා විශාල. ඉරයට අඩු වෙනකොට සමස්තය වැඩි වෙනවනේ. දැන් නම් මෙතන mu not I බෙදීම 8යි A නේ. දෙවරක් 4 8යි. ඒකෙන් අඩු වෙනවා. mu not I බෙදීම දෙවරක් 4 8යි B. දැන් මේකත් පුතා mu not I බෙදීම 8 පොදු එළියට ගන්න. mu not I බෙදීම 8 පොදු එළියට ගත්තම මෙතනතර එකයට A ඍණ එකයට B. මෙන්න මේක තමයි අවසාන උත්තරේ. බලන්න ඒක තියෙනවා කී දෙනෙ උත්තරේද? mu not I බෙදීම 8 වරක් එකයට A ඍණ එකයට B කියන්නේ උත්තරේ කීයද? 4 වෙනි එක. උත්තරේ 4 වෙනි එක තමයි එන්නේ. හරි. ඊළඟට මම ඊළඟ ප්‍රශ්නට යනවා. ටියුට් එකේ ප්‍රශ්නාංක 69. ප්‍රශ්නාංක 69 බලන්න පුතා. 69. මේකේ පුතා සටහන ඇඳ ගන්න 69 වෙනි ප්‍රශ්නේ කියන්නේ ඒක විභාග අවුරුද්ද ලියා ගන්න 69 කියන්නේ 1997 ලියා ගන්න පුතා 1997 49 වෙනි ප්‍රශ්නේ විදිහට තමයි ඒක අහලා තියෙන්නේ. 49 වෙනි ප්‍රශ්නේ. හරි. අපි ඒකත් බලමු ගන්න. හරි. බලමු පුතා අපි ඒ ගාන. ටියුට් එකේ ප්‍රශ්නාංක 69 1997 49 වෙනි ගාන විදිහට අහලා තියෙනවා. හරිද? හරි. බලන්න මේක කියන්නේ සටහන පොඩක් ඇඳ ගන්න. මෙන්න මේක සටහනක් දීලා තියෙනවා.
මේකේ සම්පූර්ණ වෘත්තයකින් හතරෙන් එකක් තමයි මෙතන තියෙන්නේ. සම්පූර්ණ වෘත්තයෙන් හතරෙන් එකක් මෙතන තියෙනවා. ඊළඟට මෙතන තියෙනවා සම්පූර්ණ වෘත්තයෙන් හතරෙන් තුනක්. මෙතන පුතා හතරෙන් තුනක් තියෙනවා බලන්න. සම්පූර්ණයෙන් හතරෙන් තුනක් තියෙනවනේ මෙතන. හතරෙන් තුනක් තියෙනවා. හරි. එතකොට මේක ඔයාලට ධාරාව මෙහෙට I කියලා දීලා තියෙනවා. මේකේ ධාරාව මෙහෙට I කියලා දීලා තියෙනවා. එතකොට මේකේ බලන්න ඔයාලට මෙන්න මෙතන පොඩ්ඩක් හදාගන්න මේක R1 මේක R2 වෙන්න ඕන. හරිද? මේක R2 වෙන්න ඕන. R3 නෙවෙයි R2 වෙන්න ඕන. හරි. දැන් බලන්න පුතා ඔයාලට කියන්නේ රූපේ පෙන්වා ඇති කුඩුව I ධාරාවක් රැගෙන යයි ඕහි චුම්බක ශ්‍රාවක ඝනත්වය වන්නේ කියලා අහන්නේ. ඕක කියන්නේ මෙන්න මෙතන. ඒතර ඕවල චුම්බක ශ්‍රාවක ඝනත්වය තමයි පුතා වාගෙන් අහන්නේ. දැන් මට කියන්න මෙතනදිත් අර මේ බලන්න ධාරාව මෙහෙමනේ පුතා. ධාරාව මෙහෙට මැක්ස්වෙල් දක්ෂිනාවර්ත පස්පුරුප නියමයට අනුව ධාරාව මෙහෙට නම් බලන්න පුතා. ධාරාව මෙහෙට නම් කේන්ද්‍රයේදී ඕවලදී ධාරාව මෙහෙට නම් තලය තුලට. තලය තුලට තමයි තලය තුලට. මම එක B1 කියලා ගන්නවා. ඊළඟ මෙතන බලන්නකො. මෙතනත් ධාරාව මෙහෙටනේ. මේ ධාරාව මෙහෙට. ධාරාව මේ පැත්තටනේ. බලන්න. ධාරාව මෙහෙට ගිහලා එතනත් තලය තුලට. එහෙනම් මෙතන තලය තුලට තමයි B2. එහෙනම් ඕවලදී මෙතනත් තලය තුලට මෙතනත් තලය තුලට මේ දෙක එකතු කරලා තමයි මුළු ගාන ගන්නෙ. හරිනේ? එහෙනම් මට කියන්න ඉස්සෙල්ලා දැන් B1 ලියනකොට සම්පූර්ණ වෘත්තයක් නම් μ0 දැන් පොටවල් සංඛ්‍යාවක් කියලා නැත්නම් එකක් කියලානේ ගන්න. එහෙනම් μ0 I අර තියෙන සමීකරණ 2යි R2 නේ. ඒකෙන් කීයද? සම්පූර්ණයෙන් 4 එකක් නේ. 4 එකක්. මෙතන එතකොට B2 සමානයි μ0 I බෙදීම 2යි R1 කියන සම්පූර්ණ වෘත්තයක් නම්. ඒකෙන් දැන් මේ 4න් 3ක් නේ තියෙන්නේ. එහෙනම් 4න් 3ක්. 4න් 3ක්. දැන් ওই දෙක එකතු කරලා තමයි සම්ප්‍රයුක්තය ගන්න ඕනනේ. ලියන්න එහෙනම් පුතා සම්ප්‍රයුක්ත චුම්බක ශ්‍රාවක ඝනත්වය B කියලා අපි ගත්තොත් B සමානයි B1 ධන B2. මේක තලයේ තුලට එන්නේ මේක තලයේ තුලට මේකත් තලයේ තුලට නිසා. එහෙනම් එතනින් එනවා B1 කියන්නේ μ0 I බෙදීම 2යි R2 වලින් 4න් එකක්. හරිනේ? ඒකට එකතු වෙන්න ඕන. මෙතන B2 කියන්නේ μ0 I බෙදීම 2යි R1 ඒකෙන් කීයද 4න් 3ක් 4න් 3ක් දැන් ওই දෙක සුළු කරනකොට පොදු හරයේ විදිහට ගන්න පුතා μ0 I දෙකේම පොදු එළියට ගන්න μ0 I පොදු එළියට ගන්න ඊළඟ බෙදීම ඒකේ බලන්න μ0 I පොදු එළියට ගන්න ඕන ඊළඟ දෙක දෙවරක් 4 8යිනේ 8ක් පොදු එළියට ගන්න මෙවන් දෙවරක් 4 8යි මෙතන දෙවරක් 4 8යි 8ක් පොදු එළියට ගන්න එහෙනම් μ0 I මේ බලන්න එතන එකයට R2 එකයට R2 ධන මෙතන පුතා මේ 8යි R 8 එළියට ගියානේ μ0යි එතන එකයට R2 විතරයි ඉතුරු වෙන්නේ මෙතන එතකොට 8යි μ0යි එළියට ගියානේ 8ත් එළියට ගියා එහෙනම් ඉතුරු වෙනවා ඉර උඩ 3ක් ඉතුරු වෙනවා ඉර යට R1 ඔන්න ඔතන මේක තමයි උත්තරේ වෙන්න ඕන එතකොට බලන්න μ0i බෙදීම 8 වරක් එකයට R2 ධන 3 බෙදීම R1 කියලා උත්තරේ තියෙන්නේ පළවෙනි එකේනේ. මේක තියෙනවා පළවෙනි එකේ බලන්න μ0i බෙදීම 8 මේකේ පද දෙක මාරු කරලා ලියන්න පුළුවන් 3 බෙදීම R1 ධන එකයට R2 මේක තියෙන්නේ උත්තරේ පළවෙනි එකේ. හරිද? පළවෙනි එක තමයි ඒකට එන්නේ උත්තරේ. හරි. මට ලියා ගන්න එක
හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න ටියුට් එකේ ප්‍රශ්නාංක 75 ඒකේ සටහනක් තියෙනවා ඇඳ ගන්න. පුතා 75 කියන්නේ 1996 ප්‍රශ්නාංක 51. අපි ඒකත් බලමු. බලන්න පුතා එතන ප්‍රශ්නාංක 75 කියලා දාලා ලියන්න 1996 51. හරි. බලමු මේකත්. මේකේ බලන්න කියන්නේ මෙන්න මෙහෙම සටහනක් ඔයාලට දීලා තියෙන්නේ. එතකොට මේකේ ඔන්න ඔය විදිහට ධාරාව ගලන පැත්ත පෙන්නලා තියෙනවා. ඒතර මේක මෙහෙට දික් කරාම මෙන්න මේ කෝණය මෙතන දීලා තියෙනවා θ කියලා. මේක R කියලා දීලා තියෙනවා කැපිටල් R. මෙතන O කියලා දීලා තියෙනවා. මෙතන C, මෙතන B, මෙතන A, මෙතන D. ඒකට ඔයාලට කියන්නේ බලන්න හොඳට දැන් මේකේ සටහන මෙහෙම දීලා තියෙන්නේ. ඒතර ඔයාලට කියන්නේ රූපයේ පෙන්වා ඇති මේ බලන්න මේ රූපයේ පෙන්වා ඇති ආකාරයේ හැඩයට නව ඇති ABCD කම්බිය තුල I ධාරාවක් ගලා යයි. AB හා CD ඍජු කොටස් වන අතර මේ බලන්න AB හා CD ඍජු කොටස් කියලා කියනවා. වන අතර BC අරය R වන වෘත්ත ඡාපයක හැඩය ගනිමින් අරය කැපිටල් R වන වෘත්ත ඡාපයක හැඩය ගන්නවා මේ කොටස. වෘත්ත ඡාපයක හැඩය ගනී. O කේන්ද්‍රයේ ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය. මේ O කේන්ද්‍රයේ ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය තමයි අහන්නේ. θ රේඩියන් වලින් දී ඇත කියලා කියනවා. දැන් ඉස්සෙල්ලා මට කියන්න මෙන්න මේ කොටසෙනුයි මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වයක් ගන්න පුළුවන්ද? අන්න පළවෙනි සමීකරණය. මේකෙන් බලන්න. මේ මෙතනදී I ධාරාවක් ගෙනියන කම්බියක R දුරක් ඉදිරියේ තැනක චුම්බක ශ්‍රාව ඝනත්වය තමයි මේකෙන් කියන්නේ. දැන් හැබැයි මෙතන පුතා තේරුම් ගන්න. එතන මේකේ මේ කම්බිය කෙලින්ම අපි සලකන ලක්ෂ්‍ය හරහා යනවා. ඒතර R වලට අගයක් නැහැනේ. එහෙනම් මෙතනදී මේ කම්බියනොයි මෙතන ශ්‍රාව ඝනත්වයක් ඇති කරන්නේ නැහැ. තේරුම් ගන්න. කෙලින්ම මේ කම්බි දෙකම හරහා යනවා. ඒතර මේකෙන් විතරයි ඇති කරන්නේ. එහෙනම් මේකෙන් ඇති කරන ගාන අන්න මෙන්න මේ සමීකරණයෙන් ගන්න වෙන්නේ. එතන ඒකෙත් සම්පූර්ණ වෘත්තයක් නම් 2πr. හැබැයි දැන් මෙතන මේ ඡාප දිග ගන්න පුළුවන්. අර s සමානයි r θ රේඩියන් මතකද? මේ ඡාප දිග ගන්නේ කොහොමද? s කියලා ගත්තොත් s සමානයි r θ රේඩියන් වලින්. හරි. එතකොට අරය දැන් කැපිටල් R නේ. එහෙනම් කැපිටල් R වර්ග θ. එතකොට සම්පූර්ණ රවුමම තිබුණා 2πr. 2πr ගෙන් එන 2πr සම්පූර්ණ තිබුණා නන්නේ. ඒකෙන් එන ගාන මේ සමීකරණය ගන්න පුළුවන්. 2πr ට ඒ ගාන නම් මේ ගාන කොච්චරද කියලා බලන්න. ඒක උත්තරය එනවා. කේන්ද්‍රයේ චුම්බක ශ්‍රාව ඝනත්වය අගේ එහෙම තමයි ගන්න වෙන්නේ. ඒතර BC කොටසෙන් විතරයි මෙතන චුම්බක ශ්‍රාව ඝනත්වයක් ඇති කරන්නේ. සටහනේ පොඩක් යටින් මෙහෙම ලියන්න තරුවක් දාලා ලියන්න O කේන්ද්‍රයේ මේ කියන්නේ තරුවක් දාලා ලියන්න O කේන්ද්‍රයේ චුම්බක ක්ෂේත්‍රය හටගන්නේ චුම්බක ක්ෂේත්‍රය හටගන්නේ BC ඡාප කොටසේ ගලන ධාරාවෙන් පමණි. BC ඡාප කොටසේ ගලන ධාරාවෙන් පමණි.
හරි. DC චාප කොටසේ ගාන ධාරාවෙන් පමණි. සම්පූර්ණ වෘත්තයක් තිබුණේ නම් සම්පූර්ණ වෘත්තයක් තිබුණේ නම් සම්පූර්ණ වෘත්තයක් තිබුණේ නම් හරි සම්පූර්ණ වෘත්තයක් තිබුණේ නම් ඕහි ඇතිවන ශ්‍රාව ඝනත්වය ඕහි ඇතිවන ශ්‍රාව ඝනත්වය ඕහි ඇතිවන ශ්‍රාව ඝනත්වය මෙන්න මේකට අනුව දැන් පොටවල් ගන්න අපි දීලා නිසා එක 1යි කියලා ගත්තොත් mu not i බෙදීම 2යි r නේ 2යි r r කැපිටල් r 2යි r v කියලා ලියන්නකො v මෙය ජනිත වන්නේ එතකොට සම්පූර්ණ වෘත්තයක් කියන්නේ 2πr නේ මෙය ජනිත වන්නේ මෙය ජනිත වන්නේ 2πr දිගකින් 2πr දිගකින් හරියට එහෙනම් මට කියන්න දැන් මෙතනදී 2πr දිගකින් තමයි කොච්චරද කේන්ද්‍රයේ ඕවල මෙන්න මේ ගාන අහගන්න. ඉතින් mu not i බෙදීම 2r. ඒතර ඒකක දිගකින් ගත්තොත් එහෙනම් එන්නේ mu not i බෙදීම 2r වැඩි කිරීම මේක ඒතර මේක 2πr ගෙන් බෙදුවම නේ මෙතන 1 වෙන්නේ. එහෙනම් මෙතන 2πr ගෙන් බෙදෙන්න ඕනේ. දැන් ඒතර ඔයාලට ඕන r θ ට අදාළනේ. එහෙනම් r θ ට අදාළව ගන්නකොට එහෙනම් මෙතන r θ ගෙන් ගුණ කරාම මේ පැත්තත් r θ ගෙන් ගුණ කරන්න ඕනේ. මෙතනත් ඒතර r θ ගෙන් ගුණ කරන්න ඕනේ. හරිද? ඔන්නෝක සුළු කරාම එන එක තමයි උත්තරේ. සුළු කරනකොට මේ r ට r කැපේ යනවා. ඒතර mu not i θ බෙදීම දෙවරක් දෙක 4යි. 4යි πr. ඔන්නෝක තමයි එන්නේ. බලන්න. ඒතර අපි මෙතන නතර කරේ 2πr දිගකිනි කියලා ලියුවනේ නේ. එසේනම් කියලා ලියනකො එසේනම් r θ චාප දිගෙන් ජනිත වන ශ්‍රාවය r θ චාප දිගෙන් ජනනය වන ශ්‍රාවය සොයාගත යුතුය. හරිනේ සොයාගත යුතුය. අන්න ඒක හෙව්වම මේකනේ ආවේ. එහෙනම් ඒක තියෙන්නේ mu not i θ බෙදීම 2πr කියලා උත්තරේ තියෙන්නේ කීවෙනි කියලා. බලන්න දෙවෙනි එකේ තියෙනවා. mu not i θ බෙදීම 2πr කියන උත්තරේ දෙවෙනි එක. හරිනේ. උත්තරේ 2. හරි. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. බලන්න පුතා ටියුට් එකේ ප්‍රශ්නාංක 81 බලමු. 81 කියන්නේ 1994 ප්‍රශ්නාංක 50 විදිහට තමයි ඒක අහලා තියෙන්නේ. බලමු 81 වෙනි ප්‍රශ්නේ. හරි 81 වෙනි ප්‍රශ්නේ. බලන්න ප්‍රශ්නාංක 81 ඒක පුතා විභාග අවුරුද්ද ලියා ගන්න 1994 ප්‍රශ්නාංක 50. 1994 ප්‍රශ්නාංක 50 විදිහට තමයි ඒක අහලා තියෙන්නේ. පුතා ඒකේ සටහන පොඩ්ඩක් මෙහෙම ඇඳ ගන්න. ඒක දැන් පාට දෙකකින් ඇඳගත්තා නම් වඩා හොඳයි. දැන් මට පාට දෙකක් නැති නිසා මම මේ එක පාටින් අඳිනකොට එකක් කඩේරි වලින් අඳින්නම්. මේ තියෙන එකක්. ඒක තමයි අයි ධාරාවක් ගලන්නේ. බලන්න ඒකේ අරය පස්සේ අපි කියවනකොට බලමු. ඒතර අනිත් එක දීලා තියෙන්නේ මෙන්න මේ පැත්තට මේ. එහෙම. ඔන්න ඔහොම. මම කඩේරි වලින් ඇඳා. ඒතර පුතා මේකේ ගලන ධාරාව
බලන්න මම මේ කඩේරු වලින් යන්නේ කොහොම වෙන පාටකින් අඳගත්තා නම් හරි. ඒකේ ගාන ධාරාව ආට 4යි කියලා දීලා තියෙනවා. 4යි. මේකේ i මේකේ 4යි. ඒතර ඔයාලට කියන්න පුතා බලන්න කියනවා රූපයේ පෙන්වා ඇති ආකාරයට වෘත්තාකාර සන්නායක පුරු දෙකක් හරි වෘත්තාකාර සන්නායක පුරු දෙකක් එකිනෙකට ලම්බකව තබා ඇත. සිරස්ව තබා ඇති පුඩුවේ අරය r වන අතර දැන් මේකේ අරය r කියලා කියනවා. හරි r වන අතර එය i ධාරාවක් රැගෙන යයි. තිරස් පුඩුවේ අරය 3යි r වන අතර. එතන මේ තිරස් පුඩුවේ අරය මේක 3යි r ලු අරය. 3යි r වන අතර එහි 4යි ධාරාවක් ගලයි. පොදු කේන්ද්‍රය වන ඕහි ඇතිවන මෙතන පොදු කේන්ද්‍රය කියන්නේ මෙන්න මෙතන ඕ. පොදු කේන්ද්‍රය ඕහි ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය වනුයි. ආමේ ඕවල ඇතිවන චුම්බක ශ්‍රාව ඝනත්වයේ විශාලත්වය තමයි අහන්නේ. දැන් පුතා එකිනෙකට ලම්බකව කියන විග්‍රහ කරනකොට පළවෙනි කේදී අවසානට තියෙන එකිනෙකට ලම්බකව තමයි මේ දෙක තියෙන්නේ. දැන් නම් මට කියන්න ඉස්සෙල්ලාම මේකේ ගලන ධාරාව මෙහෙටනේ. දැන් එතකොට මේක ත්‍රිමානව හිතන්න පුතා. මේක එතකොට මෙහෙම හිතන්න ත්‍රිමානව හිතන්න. දැන් මේ තියෙන මෙහෙට. මෙහෙම. මෙහෙම තියෙන්නේ. හරි මෙහෙම. මෙහෙමනේ තියෙන්නේ. ඒකේ ධාරාව මෙහෙටනේ පුතා මේ. ධාරාව මෙහෙට. ධාරාව මෙහෙට. සිරස්ව තියෙන එකේ ධාරාව මෙහෙටනේ. ධාරාව මෙහෙට කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය කොහරද? මේ පැත්තටනේ. තේරුණාද? ධාරාව මෙහෙට කියන්නේ චුම්බක ශ්‍රාව ඝනත්වය මෙහෙටනේ. මැක්ස්වෙල් කස්කුල් පුඩියමට අනුව දක්ෂිනාවර්ත. එතන එහෙනම් මේ බලන්න දැන් මෙතනදි මෙහෙට නිසා මෙහෙට තමයි චුම්බක ශ්‍රේෂ්ඨය. මම ඒක මෙහෙට ලකුණු කරගන්න. ඒක මම B1 කියලා ගන්නම්කෝ B1. හරි. බලන්න ආයෙසරයක් පුතා. දැන් මෙතනදි මේක නිසා මෙහෙට. ඒක තමයි B1 කියලා ලකුණු කරේ. ඊළඟ මේකේ බලන්නකො මේ පිරස්ස තියෙන එක නම් ධාරා මෙහෙටනේ. ධාරා මෙහෙට. මේ බලන්න පිරස්ස තියෙන එකේ ධාරා මෙහෙට. ධාරා මෙහෙට කියන්නේ එහෙනම් කොහරද? උඩහා. මේ තිරස්ස තියෙන එකේ ධාරා මෙහෙට නිසා මැක්ස්වෙල් දක්ෂිනාවර්ත කස්කුරු නියමයට අනුව චුම්බක ශ්‍රාව ඝනත්වය ධාරා මෙහෙට නම් චුම්බක ශ්‍රාව ඝනත්වය උඩහට. එතන මෙහෙට තමයි එන්නේ. මම එක B2 කියලා ගන්නවා. B2. දැන් මේ දෙක හොයාගත්තා නම් මේ කෝණයේ අංශක 90යි. ඒතර මේ දෙකේ සාම්ප්‍රයුක්තය ගත්තා නම් ඒක තමයි උත්තරේ. B නේ අපෙන් අහන්නේ. B තමයි අහන්නේ. බලන්න ඔයාගෙන් අහලා තියෙන පුතා B තමයි අහලා තියෙන්නේ. ඒතර ආයසරයක් බලන්න සිරස්ව තියෙන කෙනාගේ ධාරාව මෙහෙට නිසා එයාගෙන් මෙහෙට. තිරස්ව තියෙන කෙනාගේ ධාරාව මෙහෙට නිසා ඒකෙන් උඩහට. ඒ දෙක අංශක 90න් තියෙන නිසා මේ දෙක හොයාගත්තා නම් ඊළඟට B හොයන්න පුළුවන්. මේක අංශක 90 නිසා r සමාන x වර්ග ධන y වර්ගයේ වර්ගමූලනේ. මතකයිද? හරි. එහෙනම් ඉස්සෙල්ලා පුතා B1 B2 ලියමුකෝ. B1 ලියනකොට අන්න අර සමීකරණයට අනුව දැන් පොටවල් ගානක් කියලා නැත්නම් එකයි කියලා ගන්න. mu not i. රික්තේ නැත්නම් වාතේ අගේ mu not නේ. mu not i අර r නේ. එතන මෙතන දෙකයි r. කොහොමද? ඊළඟ මෙතන එන්නේ කොහොමද? මේ B2 කියන්නේ තිරස්ස තියෙන කෙනාගේ. එතන mu not ධාරාව කීයද? 4යි i. ධාරාව 4යි i නේ. ඒක බෙදීම. බලන්න පුතා ඒකේ අරය 3යි r නේ. ඔන්න පටලවා ගන්න එපා. සමීකරණේ තියෙන දෙක තමයි මේ දියුනේ. අරය 3යි r නිසා තව එතන 3යි r එකකුත් එනවා. බලන්න. ධාරාව 4යි i. අරය 3යි r නේ. සමීකරණේ තියෙන දෙකත් එක තව 3යි r ලියලා ඉන්නවා. දැන් මේක ඔන්න සුළු කරනකොට එතන දෙකේව 1යි දෙකේව 2යි නේ. එහෙනම් mu not 2යි mu not i. 2යි mu not i බෙදීම 3යි r කියලා තමයි එන්නේ. හරිනේ? 2යි mu not i බෙදීම 3යි r. ඒතර මේකයිනේ දැන් ලම්බකව තියෙන ওই දෙකේ සම්ප්‍රයුක්තය ගන්නවා. හරි. ඊළඟට එන එතනින් පස්සේ දැන් ওই දෙකේ සම්ප්‍රයුක්තය අපි ගමු. සම්ප්‍රයුක්තය ගමු. ලියන්නේ එහෙනම් b සමානයි වර්ගමූල ඇතුලේ b1 වර්ග ධන b2 වල වර්ග. ඒකේ වර්ගමූල. දැන් විතර එහෙනම් b1 වලට ආදේශ කරන්න
mu not I බෙදීම 2i r. ඒකේ වර්ග. හරිනේ. ඒක ධන B2 වලට ආදේශ කරන්න 2i mu not I 2i mu not I බෙදීම 3i r. ඒකේ වර්ග. දැන් සුළු කරනකොට බලන්න පුතා මේකේ වර්ගමූල ඇතුළේම මම පොදු පදයක් එළියට ගන්නවා mu not වර්ග I වර්ග බෙදීම R වර්ග පොදු එළියට ගන්න පුළුවන් නේ. R වර්ග පොදු එළියට ගන්න. ඒතර මෙතන 1ට දෙවරක් දෙක 4යිනේ ධන. මෙතන mu not වර්ග I වර්ග එළියට ආවා R වර්ගත් එළියට ආවා. මෙතන 2 වර්ග 4යි. 3 වර්ග 9යි. හරි කොහොමනේ? 2 වර්ග 4යි 3 වර්ග 9යි. එහෙනම් දැන් mu not I වර්ග R වර්ග එළියට ගත්තම mu not I බෙදීම R වර්ගමූල ඇතුලේ මෙතන පොදු හරය මම ගන්නවා 9 4 පොදු හරය 36යි. 36නේ පොදු හරය. 36ට 4 ඒවා 9යි. 9 ගන්න 36ට 9 ඒවා 4යිනේ 4ක් 4 16යි. එහෙනම් එතනින් එනවා mu not I බෙදීම R වර්ගමූල ඇතුලේ මෙතන 25 බෙදීම 16යි. එහෙනම් එතනින් එනවා mu not I බෙදීම R වැඩි කිරීම 5 බෙදීම 4. හරිද? 5 බෙදීම 4. එහෙනම් එතනින් එනවා සමානයි 5යි mu not I බෙදීම 4යි R කියලා එනවා. හරිද? 4යි R. එහෙනම් උත්තරේ කීයද? උත්තරේ තුන්වෙනි එක බලන්න. 5යි mu not 4යි R ද 6යි R දෙන්නේ. බලන්න පුතා එතන මෙන්න මෙතන 36නේ පොදු හරිය ගත්තේ නේ. මෙතන ඉන්නේ 16නේ 36. 36 කර 36 මූල කියන්නේ 6යි. බලන්න හරිද? මෙතන ඉරෝඩ 25යි ඉරයට 16යි. 25 මූල 5යි 36 මූල 6යි. ඒතර එහෙනම් මෙතන 5යි mu not I බෙදීම 6යි R. ඒ කියන්නේ උත්තරේ තුන්වෙනි එක තමයි එන්නේ. උත්තරේ තුන්වෙනි එක එන්නේ. හරිද? ඒ ගාන ඒ විදිහට හදන්න. එතකොට පුතා බලන්න අර සමීකරණ ටික පොඩ්ඩක් මතක තියාගන්න වෙනවනේ. ඒකේ සමීකරණ මතක තියාගත්තා නම් ලේසි. එතකොට මේකේ මම පුතා එතනින් නතර කරනවා. අපි ඊළඟ එපිසෝඩ් එකේදී තව මේ වගේ ගණන් හදමු. මේ වගේ ගණන්. එහෙනම් මම එතනින් නතර කරනවා.